තව විනාඩියක් බලමු. ඔක්කොමලා මේ මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න කැමරාවත් අවශ්‍ය නැහැ. කැමරාවත් ඕෆ් කරගත්තට කමක් නැහැ. මයික්‍රොෆෝන් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද ගොඩක් අය ඉන්නේ එයාලට කරදරයි. සමහර අයගේ මයික්‍රොෆෝන් ඔන් එකේ තියෙන්නේ. ඕෆ් කරගන්න. මම නමින් කියලා කරදර කරන්නේ නැහැ. ඔයගොල්ලෝම බලලා මයික් එක ඕෆ් කරගන්න. මේ මගේ ෆෝන් එක බලන්න. මගේ ෆෝන් එක බලන්න. කවුරුහරි ලොග් වෙන්න බැරි වුණොත් පොඩ්ඩක් බලන්න. හරි. මම ඩෝන් ඩිස්ප්ලේ එක දාලා තියෙනවා. මයික්‍රොෆෝන් මියුට් කරන්න. කාගෙරි මයික්‍රොෆෝන් එකක් වැඩ කරනවා මියුට් කරගන්න. කාගෙරි මයික්‍රොෆෝන් එකක් වැඩ කරනවා මියුට් කරන්න. මේ අනිත් අයට කරදරයි නැත්නම් ඔක්කොමලා බලන්න ඔයාලගේ මයික්‍රොෆෝන් වැඩ කරනවාද කියලා. වෙලාවයි අපි ඉක්මනට පටන් ගන්න ඕනි. තරංග හරි හොඳයි thank you මියුට් කළා thank you. හරි. අපි එහෙනම් පටන් ගමු. කවුරු හරි එක්කෙනෙක් කියන්නේ මාව පේනව නේද? එතන මුකුත් ඔයාලට ගැටලුවක් නෑ නේද? මාව පේනවා ඇහෙනව නේද? එක්කෙනෙක් මයික් මියුට් කරලා කියන්නේ අන්මියුට් එක අයින් කරලා කියන්නේ ඇහෙනවා පේනවා මුකුත් ගැටලුවක්. හරි. බොහොම ස්තුතියි මාව විශ්වාස කළා ආවට. ඒ හින්දා ඔයගොල්ලෝ වේලාව අරගෙන ආපු හින්දා මේකෙන් අනිවාර්යයෙන්ම දෙයක් ගන්න පේජ් එකක් හදන විදිය කියනවා. පේජ් එකක් කියන්නේ මේක සාමාන්‍ය විදිහට පේජ් එකක් හදන විදිය නෙමෙයි. සාමාන්‍ය Facebook එකට ගිහිල්ලා create page කියලා පේජ් එකක් හදන විදිය නෙමෙයි අපි කරන්නේ. කරන්නේ සාමාන්‍යයෙන් foreign audience එකක් target කරලා හරියට page එකක් හදන විදිය. හරියට page එකක් හදන විදිය කියන්නේ මේකේ theory එක ඔයගොල්ලන්ට කියලා දීලා තමයි මේක කියන්නේ. ඇයි මේක මේ විදියට මම කියන්නේ මේක මේ විදිහට කරගෙන යන්න මේක මෙතනින් මේක මේ විදිහට දාන්න මේක මේ විදිහට දාන්න කියලා නෙමෙයි. ඇයි එහෙම දාන්නේ කියන එකත් ඕගොල්ලෝ දැනුවත් වෙලා ඉන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට ඉස්සරහට මේක ගෙනියන්න ලේසියි. හරි. අපි එහෙනම් පටන් ගමු. අපි මුලින්ම හැමෝගෙම Facebook account එකක් තිබ්බ හින්දා තමයි මේක මං දාපු post එක හරි මොකක් හරි එකක් දැකලා මෙතෙන් ආවේ. ඒ හින්දා ඒගොල්ලෝ හැමෝම ගාම Facebook account එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සහ සමහර අය ඉන්න පුළුවන් මේකේ දැනටමත් dashboard on කරගත්ත කට්ටිය. personal dashboard on කරගෙන Tamanට දැනට තියෙන්නේ profile එකක් නෙවෙයි page එකක් බවට පත් කරගත්ත කට්ටිය ඉන්න පුළුවන්. මට message කරලා අහලා තිබ්බා මේක දැන් අලුත් එකක් ආයෙ තව එකක් හදනකොට තව account එකක් කරා හදන්න ඕනේ නැත්නම් මේක ආයෙ account එකක් කරගන්න ඕනේද එහෙම කියලා අහලා තිබ්බා සමහර අය. ඒ හින්දා එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේකෙන්ම මේ වැඩේ කරන්න පුළුවන්. ෆෝන් එකෙනුත් මේ වැඩේ මේ විදිහමයි. මම ෆෝන් එකෙනුත් මේව කරලා පෙන්නන්නම්. කම්පියුටරෙන් මම දැන් පෙන්නන්නම්. ෆෝන් එකෙනුත් මේ විදිහම තමයි. ඔයාලට පේනවා ඇති. මේ අයිනේ තියෙනවා මේ ඩොට්ස් 6ක්. ওই විදිහට මෙතන ටච් කරලා මෙතන තියෙනවා page කියලා. ඔය page වලට આવත් කෙලින්ම මෙතන page එකක් create කරන interface එකට එනවා. දැක්කනේ? මෙතන මේ page එකක් create කරන interface එකට આવත් තව එහෙමත් නැත්නම් තව මේක එක එක විදිහ වලට තියෙනවා. මේ මෙතන උඩ මේ තියෙන flag එක ටච් කරත් ඒ විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් අපි මෙතන මේ home එකට ගිහිල්ලා මෙහෙම දැන් අපි මේ home එකට ආවයින් පස්සේ ඊට කලින් මම තව දෙයක් පෙන්නන්නම්. මේ මම මෙතන දැක්ක හින්දා මම මේක ක්ලාස් එක මේක මැද්දේදී කියන්නම්. මේ ගොඩක් අයට අද CM tool තියෙන ගොඩක් අයගේ සහ මගේ සමහර page වල monetization suspend වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් උපයන්න බැරි වෙලා තියෙනවා. මෙහෙම දැනට කරන අයගෙත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. මේක දැනට ආපු බග් එකක්. අපි මේක පස්සේ මැද්දේදී කියන්නම්. අපි දැනට කරගෙන කරගෙන යමු. මේ මම මේ දැනට දැන් කෙනෙක් දාලා තියෙන එකක් දැක්ක හින්දා මම මෙතන මේකට අග්ගලා පෙන්නනවා. පස්සේ ගැන කතා කරමු. හරි. දැන් ආයෙම අපේ වැඩේට මෙතෙන් මේ තැන මේ home එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ කෙරවලේ මෙන්න මේ ටික
ඔයාලා හැමෝම ඔයාගේ page වල දැකලා ඇති. මම ෆෝන් වල තන්තිපීති පෙන්නන්නම්. ෆෝන් වලත් මේක මහ ලොකු දෙයක් නෙමෙයි මේ page කියන තැන තමයි මේ කතන්දරේ ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා මේක දැන් හදන්නේ කම්පියුටර් එකකින් ෆෝන් එකකින් බැරි වෙයි කියන එක බය වෙන්න එපා. ඒ ගැන හිතන්න එපා. ඒකත් මම පෙන්නන්නම්. මෙන්න මෙතන මේ page තියෙනවා. මේ page කියන තැනට තමයි කොහෙන් හරි යන්න ඕනේ. මෙන්න මෙතන දැනට ඔයාගේ page තියෙනවා නම් මේ විදිහට ඔයාගේ හදපු page මේ විදිහට පෙන්නනවා. හරිද? මම විශ්වාස කරනවා මාව ඇහෙනවා, පේනවා, කම්පියුටර් ස්ක්‍රීන් එක පේනවා කියලා. කවුරු හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් කතා කරලා කියන්න. හරි. ඊට පස්සේ අපේ මෙන්න මෙතන මේ උඩ තියෙනවා create page කියලා. දැක්ක නේද? ප්ලස් මාක් එකක් දාලා create page කියලා තියෙනවා. හරි. create page කියලා තියෙනවා. අපි මේ create page එකට මෙහෙම කරලා open කරගන්නවා. දැන් මම මේ යන්නේ ඔයාලට හිතේ මම මේ සාමාන්‍ය විදිහටමයි මේ page එක හදන්නේ කියලා. දැන් මම මෙතෙන් ඇවිල්ලා තියෙනවා මේකේ ගැටලුවක් නැතුව දැන් name එක දෙන්න පුළුවන්, category එක දෙන්න පුළුවන්, bio එක දෙන්න පුළුවන්. කම්පියුටර් ස්ක්‍රීන් එක මේ share වෙලා නැහැ වගේ. අද අපි කොපියෙන් මැද දෙන්නේ කරලා ඉන්නේ දඩකාරින්ද දවසේ. ළඟ වැඩ කරලා ජීවිතේ ජය ගන්න. පාලිත පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්න. මේ මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? මට එක්කෙනෙක් කියන්නේ ස්ක්‍රීන් පේන්නේ නැද්ද කියලා? පේනවා ස්ක්‍රීන් එක. ඉස්සෙල්ලා පේුණා දැන් පේන්නේ. හරි. මම ආයෙ කරන්න. දැන් මම මෙන්න මෙතන දැන් අනිත් page එකට ගියාම පේනව නේද? page එක create කරන තැනට යන හැටි පොඩ්ඩක් ආයෙ පෙන්වන්න පුළුවන්. හරි මම පෙන්නන්නම්. දැන් මාව පේනව නේද? දැන් මේ page name page කියන page එකේ ඉන්නව පේනවනේ මාව? පේනවා. හරි. දැන් mic එක mute කරගන්න. ආයෙ පෙන්නන්න කිව්වා page එක create කරන තැනට යන විදිය. ඔන්න මම ආයෙ මුලට එන්නම්. අපිට පේන්නේ නැහැ නේ මොකද? ඒක මහත්මයා ඔයා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ අනිත් අයට පේනව නේද? පේනවා. ගොඩක් අයට පේනවා මහත්තයා ඔයාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන චුට්ටක් එක චෙක් කරන්න. අනිත් අයට පේනවා ගොඩක් අයට. හරි මම ඒ හින්දා අනිත් පේනවා. හරි බොහොම ස්තුතියි. අපි ඉස්සරහට කරගෙන යමු. දැන් හොද්දට මේක ඔලුවට ගන්න. මේ හදන්නේ සාමාන්‍ය නිකන් හදන page එකක් නෙවෙයි අපි පිටරටක් ටාගට් කරලා හදන page එකක්. මෙන්න මෙතන ඔයාලගේ home screen එකට ආවයන් පස්සේ මේ මෙන්න මේ වම් අත පැත්තේ මෙතන තියෙනවා page කියලා. page කියන එකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ dot 9ක් තියෙනවා. ඒ dot 9 touch කරලා මෙතන page කියන එකට යන්නත් පුළුවන්. ඔයාගේ phone එකෙත් මම පෙන්නන්නම් තව පොඩ්ඩකින් phone එක share කරලා. ඒකෙත් මේ විදිහම තමයි. මෙතන මම දැන් සාමාන්‍ය page කියන තැනට යනවා. ඔයා දැනට page හදපු කෙනෙක් නම් ඔයාගේ මෙන්න මෙතන තියෙන page පෙන්නනවා. ඊට අමතරව මෙන්න මෙතන උඩ පොඩි ධන ලකුණක් වැටලා create page කියලා පෙන්නලා තියෙනවා. අපි මේ අලුත් page එකක් හදන්න යන හින්දා දැන් හැමෝම වෙන page හදලා තිබ්බත් හෙට අනිවාර්යයෙන්ම page එකක් හදන්න මේ කියන විදිහට. ලංකාවේ page හදපු කට්ටිය ඉන්නවා දැනට ගොඩක් අය මෙතන ඉන්න අය හදලා ඇති මම දන්නවා. ඒ වුණාට මේ විදිහටත් එක page එකක් හදාගෙන බලන්න. හරිද? මේ විදිහට ආවා. දැන් මේ ඉන්ටර්ෆේස් එකේ ඇවිල්ලා තියෙනවා page name, category එක, bio එක කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන මේ පොඩි කම්පියුටර් මාක් එකක් තියෙන්නේ අපේ page එක කම්පියුටර් එකකින් බලන කෙනෙකුට පේන විදිහ. මෙතන ෆෝන් මාක් එකක් තියෙන්නේ මේ අපේ page එක ෆෝන් එකෙන් බලන කෙනෙකුට පේන විදිහ. හරි. දැන් අපි අපේ page එක ගැන අපි ඔළුවේ idea එකක් තියාගන්න ඕනේ. අපේ ඔළුවේ idea එකක් තියෙන්නේ මොන වගේ දෙයක්ද? දැන් අපි හිතන්න ඕනේ අපි දැන් පිට රටකට මොන වගේ දේවල් වලටද මිනිස්සු කැමති කියලා. ගොඩක් මම මේ දැන් සුළුවෙන් කතා කරන්නේ ක්ලාස් වලදී මීට වැඩි ලොකුට කතා කරනවා. මම අපි දැනට රිසර්ච් කරලා තියෙන විදිහවල් වලට අපි හොයලා අපි page කරලා තියෙන විදිහවල් වලට ගොඩක් පිට රටවල් වලට USA වගේ පිට රටවල් page වලට පෙට්ලා ගැන යනවා. එතකොට දැන් මේවා අපි හදන්නේ මේ page එක හදන්නේ AI වීඩියෝ දාන්නනේ. පෙට්ලා ගැන reels හදන්න පුළුවන්. එතනින් ගියාම restoration ඒ කියන්නේ ඔය ගෙවල් restore කරන විදිය, වාහන restore කරන විදිය, microphone mute කරන්න, classic car ඒ වගේ දේවල් වල පොඩි reach එකක් තියෙනවා මේ දවස්වල. අපි දැන් මිනිස් තෝරගන්න විදිය අපි කතා කරනවා. ඊට පස්සේ අපි දැන් මොන හරි දෙයක් අපේ ඔළුවේ idea එකක් තියාගන්න ඕනේ අපි හදන page එක මොකද්ද කියලා. ඒ page එක හදාගන්න එකෙත් idea එකක් ඔයාලට නැත්තම් ඔයාලා Facebook එකේ නිකන් සැරිසරන වෙලාවට ඔයාලා දැකලා ඇති එක එක content තියෙනවා. ගියාම හොඳට මේක සෑහෙන views ගිහිල්ලා තියෙනවා. මේක මෙච්චරක් ගිහිල්ලා තියෙනවා. මේක මේ වගේ reach එකක් තියෙනවා කියලා තියෙනවා. මම දැනට ඔයාලට කියන්නේ ඔයාලගේ ඔළුවේ තියෙන අදහසට එකක් හදාගන්න page එකක්.
අපි මේ page එක හදන්න කලින් මේකට යන්න ඕනි මුලින්ම page එකේ දැන් මේ තැනට ඇවිල්ලා අපි open කරගන්න ඕනි Google Gemini. ගොඩක් අය මේක දන්නවා ඇති. හරි. මේක Google Gemini කියලා මේවා කරන්න පුළුවන්. එතකොට ෆෝන් එකකින් පාවිච්චි කරන කෙනෙකුට මේක www.google.com එහෙම පෙවිය යන්නේ නැතුව ඔයා iPhone එකක් පාවිච්චි කරනවා නම් Play Store එකෙන් මේ App Store එකෙන් එහෙම ඒ වගේ download කරගන්න පුළුවන් Gemini එක. ඒකත් high version තියෙන කට්ටියට විතරයි, අඩු කට්ටියට ඒක ටිකක් අඩුයි. Android ගොඩක් කට්ටියට මේ chance එක හම්බෙලා තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් මේවා වලට. ඒ කියන්නේ මොනවාද? සාමාන්‍යයෙන් මොනවාද? Android වලට. Android මේ ෆෝන් ගොඩක් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. අපි දැන් කලින් කරපු chat සාමාන්‍යයෙන් මේ පැත්තේ open වෙලා තියෙනවා. හරි. අපි දැන් මෙතන පටන් ගමු. මම මෙයාට කියනවා hi මම page එකක් හදන්න idea එකක් තියෙනවා කියලා. මම මෙයාට දැන් Gemini එක කතා කරන්නේ. මම මේ කතා කරන්නේ කාත් එක්කද? කෘත්‍රිම බුද්ධියක් එක්ක. Gemini එක කතා කරනකොට මෙයා සාමාන්‍ය මිනිස්සෙක් වගේ නෙවෙයි. මෙයා දැන් ඕනිම ලැන්ග්වේජ් එකක් මෙයාට පුළුවන්. මෙයාට දැන් අපි හිතෙන්න පුළුවන් අපිට ඉංග්‍රීසි බෑ. අපි කොහොමද මේ Gemini එකක් එක පාවිච්චි කරන්න කියලා. ඒ වුණත් මම මේ ටයිප් කරේ සිංහලෙනුත් නෙවෙයි. අර අපි ඉස්සර බටන් ෆෝන් වලින් SMS ගහන සිංග්ලිෂ් වලින් තමයි මේ ටයිප් කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේක මේ ඕනි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මම මේක මේ කරන්නේ. දැන් ඉංග්‍රීසි පුළුවන් කෙනෙකුට ඉංග්‍රීසි කතා කරලා මේක මේ විදිහටම කරගෙන යන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. තමිල් කෙනෙකුට තමිල් වලින් මේක ටයිප් කරලා මේ විදිහට කරගෙන යන්න පුළුවන්. මෙයාට දැන් මම මේ අයිඩියා එක කිව්වා. මෙයා මේ මොකද්ද ගොඩාක් දේවල් තියෙන ඒක ලොකුට හිතන්න එපා. මම මෙයාට ගහනවා මගේ අයිඩියා එක තියෙන්නේ පෙට්ලා ගැන page එකක් කරන්න. මගේ අයිඩියා එක මම එයාට මුලින් සරලව කියනවා. ඔයා හිතන්න දැන් මේ කතා කරන්නේ AI එකක් එක්ක නෙමෙයි. මම මේ දැන් කතා කරන්නේ මගේ යාළුවෙක් එක්ක. මම මගේ යාළුවාට කියනවා මචං මට page එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. මට මේක කරන්නේ මං හිතාගෙන ඉන්නේ මේක මම මේ පෙට්ලා ගැන කරන්න කියලා. ඔයා දැන් මේක ලොකුට හිතන්න එපා මේ කාත් එක කතා කරනවද? මේක කරපු කට්ටිය ඇති. ඒගොල්ලෝ ලොකුට හිතන්න එපා. පොඩි ඉඳන්ම පටන් ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා මෙතන. මට මැසේජ් කරපු හින්දා මම මේ මුලින් ඉඳන්ම කරන්නේ. ඒ හින්දා සාමාන්‍ය යාළුවෙක් විදිහට කතා කරලා කියන්න මම මේ අයිඩියා එකක් තියෙන පෙට්ලා ගැන කරන්න. දැන් පොඩ්ඩක් මෙයාට අයිඩියා එකක් දෙන්න පෙට්ලා ගැන කරනකොට මම පෙට්ලාගේ මොන වගේ දේවල්ද කරන්න කියලා. පෙට්ලාගේ ඉමෝෂනල් සිද්ධි තමයි මම මේකට කරන්න හදාගෙන ඉන්නේ. මේ ලොකුවට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැහැ. අකුරු වැරදුනාට අනම්මනම් ඒගොල්ලෝ මේව කරලා ගන්නවා. පෙට්ලාගේ ඉමෝෂනල් මේවා. එතකොට ගොඩක් හරිය මම මේක ටාගට් කරන්නේ අපි ඒ කියන්නේ දැන් ඔයාලට සාමාන්‍ය එකපාරට අයිඩියා එකක් නැහැ. පෙට්ලා කියපු ගමන්ම අපි හිතනවා අර පොඩි පූස් පැටියෙක් එහාට යනවා කුරුල්ලෙක්ගේ ඇඟේ වහනවා. එතකොට ඊට පස්සේ පූස් පැටිය බෝලකට ගහලා සෙල්ලම් කරනවා. ඒ වගේ සිද්ධි තමයි එකපාරට ඔළුවට එන්නේ මේ පෙට්ලා කියපු ගමන්ම. ඇත්තට අපි එතන නෙමෙයි අපි ඉන්න ඕනේ. අපි පොඩක් මෙතන නෙමෙයි ආයේ. අපි පොඩක් එයින් එහාට හිතන්න ඕනේ. Facebook එකේ ඇත්තටම මොනිටයිස් හම්බෙන්නේ අගෙන් වැඩි සේවා මේ අගෙන් වැඩි දේවල් වලට. සාමාන්‍යයෙන් කෙනෙක් ඒ වෙලාවේ මෙහෙම පූසෙක් උඩ පායන එකත් බැලුවට ඇත්තටම එයාට ඒකේ ලොකු ගතයුත්තක් නැහැ. අපි උඩරිම try කරන්න ඕනි මේ දෙන content එක හොඳ එකක් දෙන්න. ඒ කියන්නේ value එකක් තියෙන එකක්. Facebook එකනොත් නිතරම කියන්නේ Facebook එකත් AI videos වලට ගෙවනවා. හැබැයි සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා ඔයාලට monetize දෙන්න බෑ. ඔයාගේ page එකේ තියෙන videos value එක අඩුයි කියලා. දැන් අපිට හිතන්න බෑ එකපාරට අපි Facebook එකට page එකක් හදලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා අපි criteria එක complete කරලා හරි complete කරන්න කලින් හරි අපිට monetize හම්බ වෙනවා. දැන් අපිට අනිවාර්යෙන් monetize එක හම්බෙයි කියන්නත් බෑ. මොකද අපි එක දේවල් වලින් අපි දැන් මොනවාම හරි දෙයක් දානවා. අපි දැන් ටක් ගාලා AI වලින් බල්ලෙකුයි බූසෙකුයි ඉන්න වීඩියෝ එකක් හදමු කියලා ඇත් එක කතා කරලා flow එකට ගිහිල්ලා image එක හදලා ඒක කරලා හදනවා. දැන් ඒක බලපු ගමන් මිනිස්සෙක් දන්නවා මේක මේ එකක් මේක කිසිම value එකක් නැහැ කියලා. මොකද මේ value එක වටින්නේ ad play වෙනකොටනේ අපිට මුදල් හම්බෙන්නේ. මේ value එකක් නැති දේවල් වලට ad play වෙන්න අඩුයි. ඔයා දැන් හිතන්නකෝ රෑ 8:00 කතාව බලනවා කියලා අපි ටීවී එකේ 8:00 කතාවට සෑහෙන්න ගොඩක් ad දානවා ටීවී එකේ. මේ දැන් මම කතා කරන්නේ ටීවී එක ගැන. ටීවී එක ad දානවා. මොකද ඒක value එකක් තියෙනවා මිනිස්සු එක තියා බලන් ඉන්නවා. ඊට පස්සේ 5:00 කාටුන් එක යනවා පොඩි ළමයි. මේක පොඩි ළමයි විතරයි බලන්නේ.
ඒ වෙලාවට දාන වෙන මැඩ් වගේ තියෙනවා පොඩි ළමයින්ට අවශ්‍ය කරන නැත් තමයි ඒවට දාන්නේ. ඒකට ඒවට ලොකුවට ඇඩ් යන්නේ නැහැ. ඊට පස්සේ ඔය උදේ ඔය නුග සෙවන අනම්මනම් ඔය වගේ වැඩසටහන් වලට ඇඩ් යනවා අඩුයි. මොකද ලොකු ඔඩියන්ස් එකක් නැහැ ඒ වෙලාවට. අන්න ඒ වගේම තමයි Facebook එකක්. ඔයා දාන කන්ටෙන්ට් එක හොඳ වෙන්න ඔයා දෙන දේ හොඳ වෙන්න ඔයාට මෙව වෙනවා වැඩි. තේරුණාද? ඔයා දැන් මොනවම හරි පේජ් එකක් කරනවා කියලා හිතාගෙන ඔයා මොනවම හරි දැන් මම දැකලා තියෙනවා ගොඩාක් ගෑල් ළමයි පිරිමි ළමයිනුත් එමය ඔය චූටි බල්ලෙක් පුතෙක් එහෙට මෙහෙට වෙල්ලනවා බෝලයක් කරලාගෙන යනවා මයික් ෆෝන් මියුට් කරගන්න මයික් ෆෝන් මියුට් කරන්න පුතා අනිත් අයට කරදරයි මම කියලා කරදර කරන්නේ මියුට් කරන්න හරි අනේ තාම මියුට් කරලා නැහැ හරි thank you ඊට පස්සේ දැන් මම කිය හිටියේ දැන් මේ අගයෙන් වැඩි වෙලට තමයි දැන් අටහමාර්ට කතාවට වැඩිපුර ඇඩ් ප්ලේ වෙනවා වගේ උදේ නුගසෙවනට අඩුවෙන් ප්ලේ වෙනවා වගේ ඔයාගේ කන්ටෙන්ට් එකේ වැලියු එක අඩු නම් ඔයාට earnings එනවා අඩු වෙනවා අඩු වෙන්නේ ඇයි ඔයාගේ වැලියු එක අඩුයි එතකොට මිනිස්සු තත්තර දෙකක් බලලා ස්කිප් කරනකොට Facebook ඇල්ගොරිතම් එකෙන් අඳුර ගන්නවා ඔයාගේ වීඩියෝස් වැඩි බලන්නේ ලයික් නැහැ කමෙන්ට් නැහැ කියන එක අඳුර ගන්නවා එතකොට ඔයාගේ නිකම්ම රේටින්ග්ස් අඩු වෙලා ඔයාව වැටෙන්නේ නිකන් normal page එකක් විදිහට ඔයාගේ views 1000කට 0.07ක් සතේකුත් නැහැ සතේනොත් 10න් පංගුවක් ඒ වගේ තමයි හම්බෙන්නේ එතකොට දිගට කරගෙන යද්දි අපිට page එක එපා වෙනවා. හරි. දැන් ආයෙත් අපි එන්නේ අර පරණ තැනට. ඒ ටික කිව්වේ නැත්තම් අඩුවක් වෙන හින්දා තමයි කිව්වේ. ආයෙත් දැන් අපි එන්නේ page එක හදන තැනට. දැන් ඒ කලින් ටික අමතක කරන්න. දැන් ආයෙත් අපි එනවා අපේ page එක හදන තැනට. අර කලින් කියපු ටික ඔළුවේ තියාගන්න. page එක හදන්න idea එකක් ගන්නකොට අගයෙන් වැඩි දෙයක් කරන්න ඔළුවේ තියාගෙන page එක හදන්න. දැන් ආයෙත් එන්නානේ page එක හදන තැනට අපි ආයෙ ආවා. මම අර කලින් කියපු දේ ඔළුවේ තියාගන්න. ඒක ඔළුවේ තියාගෙන page එක හදනකොට page එකට දාන අගයෙන් වැඩි දෙයක් හිතාගන්න. අගයෙන් වැඩි දේවල් ඔයා පොඩ්ඩක් හොයලා රිසර්ච් එකක් කරලා බලන්න මිනිස්සු බලන අගයෙන් වැඩි දේවල් මොනවද කියලා. සමහර වෙලාවට මිනිස්සු බලන views වැඩි දේවල් ඇති ඔය නිකාන් යන දෙයක් කාලා ඇති. හැබැයි views බරට ඇති. හැබැයි views ගොඩාක් ගිහිල්ලා views මිලියන ගාණක් ගිහිල්ලා එයාට සමහර වෙලාවට earn වෙලා තියෙන්නේ ඩොලර් 2ක් 3ක්. ඊට වැඩිය ඩොලර් 20 30 40 50 හම්බෙච්ච 50000 60000 ගිය වීඩියෝස් රීල්ස් අනම්මනම් තියෙනවා. මොකද අගයෙන් වැඩි. තව ඒක මම ඉස්සරහදී කියන්නම්. ගොඩක් මම මේ බොහොම ඉක්මනින් කියාගෙන යන්නේ මම ක්ලාස් වලදී ලොකෝට කියලා දෙනවා. වැඩිපුර ගෙවන page වර්ග තියෙනවා Facebook එකේ. මම ඒකත් කියලා මම ආයේ page එකට එන්නම්. එතකොට ඔයාලට page එකක් හදනකොට ඒවට ටාගට් කරලා page හදන්න පුළුවන් ඉඳලා page එකට මම යන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා මේ ටික කතා කරන්නේ. මම මේවා ඉස්සරහදී ගොඩක් කතා කරනවා. වැඩිපුරම Facebook එකේ ගෙවන දේවල් දන්නවා. වැඩිපුරම Facebook එකේ ගෙවන්නේ finance පැත්තට, business පැත්තට. business එකක් සම්බන්ධව ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා finance සම්බන්ධව advice දෙන page එකක් කරනවා නම් ඔයා tax අනම්මනම් ගැන advice කරන page එකක්. එතකොට ඔයා මොනවා හරි ඒ කියන්නේ commercial පැත්තට ඒ කියන්නේ මූල්‍යමය මොනවා හරි දෙයක් ඒ කියන්නේ business එකක් කියන එක නෙමෙයි ඒකේ අදහස. ඒ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් Facebook එකේ ඉහළින්ම තියෙන්නේ ඒක. ඊට පස්සේ ආයෙ තියෙනවා education. ඔයාගේ page එකෙන් ඔයා මොනවා හරි දෙයක් කියලා දෙනවා. දැන් ඔයා බලයි ඔයා මම කියලා දෙන්න මම මෙලෝ දෙයක් දන්නේ නැහැ නේ කියලා. හරිද? ඒයි තියෙන්නේ ඒකට තමයි. ඔයා කිසි දෙයක් දැනගන්න ඕනෙත් නැහැ. ඔයාට තියෙන්නේ මේ copy paste කර කර මේ වැඩේ කරන්න විතරයි. ඔයාට හිතේ දැන් මේ පිටරට එකක් ටාගට් කරනකොට මම මේ ලැන්ග්වේජ් දන්නේ කොහොමද මේකට දාන්න අඩුම තරමේ කැප්ෂන් එකක්වත් දන්නේ නැහැ මේ වීඩියෝ එකක් කොහොම හරි පටලවලා හදා ගන්නවා ඒ වුණාට මේක මොකක් කියලාද මම මේකට දාන්නේ දැන් ඉංග්‍රීසි නම් මොනවම හරි වටලව ගන්න පුළුවන් ඒ ඉතාලි ජර්මන් වෙන ලැන්ග්වේජ් ෆ්‍රාන්ස් අනම්මනම් ඒවා කොහොමද ඒවා කිසිම ගැටලුවක් නැහැ ඒවා ඔක්කොම කරගන්න පුළුවන් ඔයාලට දැනුම තියෙන්න ඕනේ කොපි පේස්ට් කරන දැනුම විතරයි තියාගන්න ඕනේ හරි දැන් ඊට පස්සේ මම ආවා දෙවනියට වැඩිපුර ගෙවනවා এডুকেෂන් වලට තුන්වෙනියට ගෙවනවා ටෙක් පැත්තට. ඒ කියන්නේ ඔය ෆෝන් ගැන, කම්පියුටර්ස් ගැන, සොෆ්ට්වෙයාර් ගැන, එතනින් එහාට ගියාම මේ එක එක ඇප් ගැන දැන් මේක කියලා හිතන්න මම දැන් මේ ඩේලි දැනුම කියලා කරන මගේ page එක ඔයාලා ඔක්කොම දැකපින්දනේ ආවේ. මගේ මේ page එකට views 50000කට ගෙවන ප්‍රමාණයයි මගේ තව page තියෙනවා මම මේ ලංකාවේ කරන සමහර අය දන්නවා මගේ page මොනවද කියලා අහලා තිබ්බ මේවාමයි නේද කරන්න කියලා. ඔව්. ඒ page වල ඉන්කම් එක බලුවහම ලොකු පරතරයක් තියෙනවා. ඇයි මම අරව නිකම් page එකක් මේක education page එකක්. ඒ කියන්නේ මම කන්ෆියර් කරලා බලුවොත් මේ page දෙකේ මේක වෙනස්. මේ ලොකු gap එකක් තියෙනවා. ඕගොල්ලෝ දැන් ලංකාවට page එකක් මේකෙන් බලලා ලංකාවට ටාගට් කරලා page එකක් හැදුවා. ඒකත් උපරිම අගයෙන් වැඩි දෙයක් දෙන්නම හැම වෙලාවෙම උත්සාහ කරන්න. නැත්තම්
මම දැකලා තියෙනවා දෙවනි සතියේ දානකොට සර් මේක මම මේ හදපු පේජ් එකක්. ගිහිල්ලා බලුවම හිතරිද්දක් නැත්ද මුකුත් කියන්න බෑ මෙලෝ වැඩකට ඇත්තෙත් නැහැ. ඒ ළමයි ඉන්නවා. දැන් තරහ වෙන්න බෑ හැම කිව්වට කියන්න ඕනේ නැත්තම් ඒගොල්ලෝ ඒකේ හරි හොඳයි ලස්සනයි පුතා කිව්වා නම් එහෙම ඒක කරගෙන ගිහිල්ලා මැද්දේදී අතහැරලා දාලා නිකයි. හරි. දැන් අපි ආයෙම පේජ් එකට අපි දැන් මම මෙතන කියලා දෙනවා පෙට්ලා සම්බන්ධව කියලා. මම මේ පෙට්ලා සම්බන්ධව කියන එකේ පෙට්ලා ගැන ඉමෝෂනල් සිද්ධි තමයි මම මෙතන මේ කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ පෙට් නැති වෙලා හරි මොනවා හරි දෙයක් වෙලා මිනිස්සු කතා කරන දේවල් තමයි කතා කරන්න යන්නේ. මොකද අපි මේ මම මේ කරන ඒෂ් එක අපි රිසර්ච් කරලා දැනට මොනිටයිස් ඔන් කරගත්ත පේජ් බරගානක පික් කරන එකක්. ඒ හින්දා මේ වගේ ඔන්න මම ඔයාලා නීෂ එකක් කිව්වා. ඒකෙම කරත් ප්‍රශ්නකුත් නැහැ. ඒ වුණාට ඔයගලන්ගේ අලුත් අදහස් වලින් කරන්න. ගොඩක් මේ ඒවා අපි මෙව කරපු ඒවා තමයි අපේ ළමයින්ට දෙන්නේ. ඔයගොල්ලෝ රිසර්ච් කර කර ඉන්න දෙයක් නැහැ. ක්ලාස් වලදී නම් මම පෙන්න ළමයි දෙන්නේ මේ බලන්න මෙන්න මේ පේජ් එක මෙන්න මේකෙන් දෙන්න කරන්න කියලා. ඒ කරන කට්ටියද මාස්ටර් ප්‍රොම්ප්ට් එක පවා අපි දෙනවා. කොපි පේස්ට් කරන්න විතරයි ඒක කරගෙන යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙයාට කියනවා මට මේකට හොඳ නමක් කියන්න කියලා. හොඳ නමක් කියන්න. හරිද? හොඳ නමක් කියන්න කියපු ගමන් මෙයා අපිට දෙනවා හොඳ ලිස්ට් එකක්. හරිද? මෙයා මේ දෙන ලිස්ට් එක එයාට අපි තාම කියලා නැහැ මම ටාගට් කරන ඔඩියන්ස් එක කොහෙද කියලා. මම දැන් ලියුමක් ලියලා අතේ තියාගෙන ඉන්නවා. හරිද? මම අපි එමුක කැලේ ඉස්සරහට මම මෙයාට දැන් මෙතෙන්දි කියනවා මම මට මේකට හොඳ නමක් දෙන්න කියලා. මම ඒ අතරතුර මෙයාට කියනවා මම මේක ටාගට් කරන්නේ USA audience එක. මම යාට කියනවා මම මේක ටාගට් කරන්නේ USA audience එක කියලා. ඔන්න දැන් ඔයාලට දැන් තේරෙනවා අපි දැන් මේ පිට රටක් ටාගට් කරගෙන තමයි මේ පේජ් එක හදන්නේ යන්නේ කියලා. දැන් ඔයා හිතන්න ඔයා ඔන්න දැන් මම ආයේ පොඩ්ඩක් නම ගත්තා පොඩ්ඩක් ආයේ කතා කරනවා. දැන් අපි නම හදාගත්ත කියන එක ඔළුවේ තියාගන්න. දැන් නමක් දැන් අපි හදාගෙන තියෙන නම් ලිස්ට් එකක් එයා දීලා තියෙන්නේ මේ නමේ ගැන තමයි මම දැන් පොඩ්ඩක් කතා කරන්නේ. ඒක ඔළුවේ පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මේ කියන දේ පොඩ්ඩක් අහන්න. නමක් හදා ගන්නවා. දැන් මම අද දානවා කිටි කියන පේජ් එකක් හදන්න. පෙට්ලානේ ඉතින් පෙට්ලා කියපුවම පූසෙක් කියවුවම කිටි තමයි අපි ඔළුවට එන්නේ. හරි නම් කිටි කියලා හැදුවා. දැන් අපේ ගෙවල් වල ඔය මම දැකලා තියෙනවා ඉස්සර අපේ ආච්චිලා මේ කිටි කියලා කතා කරනවා. සේ කියලා කතා කරනවා. ඉන්ජු කියලා කතා කරනවා. මේක මේ ලංකාවේ වේව එකක් නෙමෙයි කිටි අනම්මන කිටි කියලා පිටරටවල පාවිච්චි කරන මම උදාහරණ කියන්නේ. ඒ වුණාට මම මෙහෙම හැදුවොත් මේක පිටරටකට මෙව වෙයිද? මොකද මේ පිටරටක පාවිච්චි කරන වචන දාලා නෙමෙයි මම මේක හැදුවේ. මම මේක හැදුවේ මේ නිකන් අපේ මේ විවාහාරදී ඔන්න දැන් ලංකාවේ ටාගට් කරලා කරා නම් මේ ලංකාවේ ටාගට් කරපු නමට මම ලංකාවේ කෙනෙක් විදිහට මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා කිටි කිව්වම පූසෙකුට තමයි මේ මනුස්සයා කතා කරන්නේ කියලා අල්ලපු ගෙවල් වල මිනිස්සුත් දන්නවා ආ කෑ ගගා කතා කරන්නේ අර පූස නැති වෙලා වෙන්නේ නැති කියලා දන්නවා. හැබැයි දැන් මෙයා දීලා තියෙන දැන් USA ටාගට් කරලා දීලා තියෙන නම් ටික බලමුකෝ. මේවා කිටි කියලා තියෙනවද? නෑ ජීවිතේටවත් අහලවත් නැති වචන ටිකක් තමයි තියෙන්නේ. මේ වචන USA වලට ෆ්‍රෙන්ඩ්ලි. අන්නේ හින්දායි මේ වචන මෙයා දීලා තියෙන්නේ. දැන් තේරුණාද මේ නම මෙයාගෙන් ඉල්ලන්න හේතුව? මෙයා අපි කියනකොට මෙයාට USA වලට මේක ටාගට් කරලා දෙන්න කිව්වහම මෙයා ටග් ගාලා බලනවා USA වලට ෆ්‍රෙන්ඩ්ලි මේ වගේ එකකට දෙන්න පුළුවන් නම USA මිනිස්සු නිතර පාවිච්චි මේ ඇමරිකාවේ මිනිස්සු මේ පූසෝ වෙනුවෙන් පාවිච්චි කරන වචන මේ පූසෝ ගැන තියෙන අදහස් ඔක්කොම එකතු කරලා තමයි මෙයා මේ නම් ටිකක් දෙන්නේ. ජෙමිනායි එක නැතුව අපිට මේක නිකමට හිතලා අපි මේක මෙහෙම දැම්මනම් අපි සාර්ථක වෙයි. හැබැයි සම්පූර්ණ නෙමෙයි. දැන් මේකෙත් මේ 100%ක් සාර්ථක වෙනවා කියන එක නෙමෙයි. හැබැයි අපි නිකන් මැනුවල් කරනවට වැඩිය ලොකු දෙයක් ඉස්සරහට මේක කරන්න පුළුවන් කියන එකයි මේ පෙන්නන්නේ. දැන් මේකේ නම දාපු ඵලයට හෙට උදේ බලනකොට මේකේ ෆලෝවර්ස්ලා 5000ක් ඉන්නවා කියන එක නෙමෙයි මේකේ අදහස. අපි කරන දෙයි මේ හැමදේම මුල්ල ඉඳලා කරනකොට හරියටම ස්ටෙප් එක ආවොත් බොහොම චුට්ට කාලෙකින් ක්ලාස් එකේ දැකලා ඇති මම දැකලා තියෙනවා මාසෙන් 100 මොන් කරගත්ත කට්ටිය ඉන්නවා දවස් 30න් 100 මොන් කරගත්ත කට්ටිය ඉන්නවා පෙන්නන්නම් මම ඔන් කරගත්ත කට්ටිය ඉන්නවා මේ වගේ දේවල් කරලා තාම සතියක් දෙකක් මේවා කරලා සහ ෆ්‍රී වීඩියෝස් බලලා මම මේකට දාපු ෆ්‍රී වීඩියෝස් බලලා හරි දැන් මම මෙතනින් ලොකුවට හිතේ ඉන්නද මම මේ උඩම තියෙන නම සිලෙක්ට් කරගන්නවා හරිද මම මේ උඩම තියෙන නම සිලෙක්ට් කරගත්තා කියලාත් මෙයාට කියනවා මොකද එයා එතනින් එහාට දන්නවා මම මේ නම යටතේ තමයි වැඩ කරන්නේ කියලා අපිට මෙයා දැන් මේ කොච්චර පැහැදිලිව දීලා තියෙනවද කියලා බලන්න මේ අපිට මේ නමේ තේරුමක් දීලා තියෙනවා සත්තුන් සහ මිනිසුන්ගේ හදගැස්ම එකතු වෙන තැන බලන්න අපි හිතුවනම් අපි මේ වගේ දෙයක් දායිද අපි සාමාන්‍යයෙන් සතෙක් ගැන කරනකොට මම අර කලින් කතා කරපු තැන තමයි ආයෙවිල්ලා තියෙන්නේ මම මෙහෙම හිතුවනම් මේ වගේ ලස්සන වචන දායිද
මෙයා මේ USA කට්ටියට සාමාන්‍ය හිතන පතන විදිය ගැන දන්නවා. මොකද අපි විතරක් නෙවෙයි මේ Gemini එක්ක කතා කරන්නේ. USA හැම රටම කට්ටිය කතා කරනවා. මෙයා ඒ කියන්නේ ලොකු database එකක්. මෙයා දන්නවා මේ මිනිස්සු කතා කරන්නේ දැන් මෙයා දන්නවා Gemini එකෙන් කතා කරනවානේ මේවත් එක්ක තමන්ගේ පූසා ලෙඩ වෙලා අහනවා මේ විදියට පූසට අද උණ ගැනිලා මම මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඒ වෙලාවේ මිනිස්සු ඉමෝෂනල් වෙලා මෙයාත් එක්ක කතා කරන දේවල් මෙයා ඔක්කොම ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. ඒ හැම දෙයක්ම උදව් කරගෙන තමයි අපිට මේ නම් දීලා තියෙන්නේ. මෙයා ආවට ගියාට නම් දීලා නෙමෙයි මේ. අපිට මේ වැඩේ කරන්න බෑ හොයාගෙන ගිහිල්ලා මේවට දාන නම් මැනුවලි හොයාගන්න හරි අමාරුයි. හරි. දැන් ඒක ඇති. අපි මෙතනින් එක නමක් සිලෙක්ට් කරා. මෙයාට කොපි කරලා කිව්වා සිංහලෙන් හොද වෙන මොකුත් නෙවෙයි මටත් ඉංග්‍රීසි බෑ. ඒ හින්දා සිංහලෙන්ම කියනවා මේක හොඳයි. මට මේකට බයෝ එකක් ලියලා දෙන්න කියලා. මොකද්ද මේ බයෝ එක කියන්නේ? බයෝ එක කියලා කියන්නේ මෙන්න මෙයා මට බයෝ දීලා තිනවා. ඊළඟ එක තමයි මම මේ දැන් USA ටාගට් කරපු හින්දා තමයි මට මෙයා මේවා ඉංග්‍රීසියෙන් දීලා තියෙන්නේ. දැන් ඔයාලා හෙට උදේ පේජ් එකක් හදනකොට ඔයාලට USA ටාගට් කරලා පෙට්ලා ගැන පේජ් එකක් කරන්න ඕනේද? නෑ. මම මේ කියලා දෙන්නේ උදාහරණ. දැන් මම මේක කියලා දෙන්නත් මොකක් හරි දෙයක් කරලා පෙන්නන්න බෑ. මම මේ උදාහරණයක් විදිහට විතරයි ගත්තේ. දැන් මේකට වැඩිය සක්සස් වෙන අයිඩියාස් ඔයාලගේ ඔළුවේ ඇති ඕනි තරම් ඇති අනිවාර්යයෙන්ම ඔයාලට මීට වැඩිය ඔයාලා බලලා මිනිස්සුන්ගේ දේවල් බලලා දැන් මම කියනවා දැන් පෙට්ලාගේ එකක් හදන්න වෙන ඒවා හදන්න එපා. එහෙම නෙවෙයි. ඔයාට නිදහස තියෙනවා ඔයා ටාගට් කරලා මේ කරන්න. මොකද මගේ පේජ් එකට කලින් ඒවා ඉස්සරහට යන්න පුළුවන්. මේ Facebook එක කියන්නේ හරියට කාලගුණිය වගේ. හරියට ඉක්මනට වෙනස් වෙනවා. මම අර ෆොටෝ එකක් ඕපන් කරලා පෙන්නුවේ ඊයේ වෙලා තිබ්බ ලොකු ප්‍රශ්නයක්. ඒක මම ඉස්සරහට කියන්නම්. CM දැනට ඔන් වෙලා තියෙන කට්ටිය ඉන්නවනේ ඒක වැදගත්. ඒ හින්දා ඒක අහන්න පොඩ්ඩක්. හරි දැන් මම කීගීදී බයෝ එකක් ඉල්ලගත්තා මේ දීලා තියෙන ඉංග්‍රීසි වලින් USA පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි නිසා. දැන් මම ඉල්ලුවා නම් මම මේක ජර්මන් ටාගට් කරන්න කියලා. මෙයා මේ නම් ඔක්කොම දෙන්නේ ජර්මන් වලින්. එතකොට අපි ජර්මන් ගැන පොඩ්ඩක්වත් දැනගෙන ඉන්න ඕනේද ජර්මන් නම් ගැන? ජර්මන් වචනය කියන්නේ මොනවද කියලා කිසි දෙයක් දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයාට පොඩි හරි හිතේ සැකයක් තියෙනවා නම් නිකන් කිලුටුයි වගේ නම් මේ නම දාන්න ඔයාට ටක් ගාලා පුළුවන් ට්‍රාන්ස්ලේට් කරලා හරි නැත්තම් මෙයාටම කියත හැකි මේ නමේ සිංහල තේරුමත් මට පොඩ්ඩක් කියන්න කිව්වා. මෙයාම සිංහල තේරුමත් කියනවා. මොකද මම හැම වෙලාවෙම කොහේ Gemini පාවිච්චි කරනකොට ඔයා කම්පියුටර් එකක් එක්ක කතා කරනවා software එකක් එක්ක කතා කරනවා කියලා හිතන්න එපා. ඔයාගේ හා පැත්තේ ඉන්න යාළුවත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. දැන් ආවා අපි ආයෙත් තැනට එනවා. දැන් මේ කියපු කතා ටික ඔළුවේ තියාගෙන පේජ් එක හදන වැඩේට එමු. දැන් මේ පේජ් එක හදන්න ඇවිල්ලා තමයි අපි මෙච්චර මේ වටේ යන්නේ. පේජ් එක හදනවා නම් මට පුළුවන් ටක් ගාලා වාට කියලා දෙන්න. මෙතන නමක් දාන්න, මෙතන කැටගරි එකක් දාන්න, මෙතන බයෝ එකක් දාන්න, ක්‍රියේට් කරන්න. හරි දැන් පේජ් එක හරි. ඒ වුණාට ඔයා මේ ගැන අවබෝධයෙන් යනකොට ඔයාගේ ඔළුවේ තියෙනවා පේජ් එක හදන්නේ මේ විදිහට දේවල් හදනකොට මේක ටක් ගාලා ඒව කරගන්න පුළුවන් කියලා. මේකෙන්ම ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන්. ක්ලාස් අනම්මනම් කිසි දෙයක් නැතුව. හරිද? මම නමක් සිලෙක්ට් කරපු හින්දා මම දැන් නමක් සිලෙක්ට් කරන්නේ මේ නම හොඳයි කියලා. එයා ඒ නමට හරියන බයෝ එකක් දීලා තියෙනවා. දැන් අපි මේ නම හදපු හින්දා අපි මේ නම දාමු එතෙන්න. මොකද්ද මම මේකට ගත්ත නම? මම ගත්තේ මෙන්න මේ නමනේ. හරි. මම මේ පේජ් එකට ඒ නම දානවා. දාපු ගමන්ම ඔයාලට පේනවා මේ ප්‍රීවිව් එකේ නම ටක් ගාලා පෙන්නුවා. දැක්කනේ? නම පෙන්නුවා. නම පෙන්නුවා ගමන් අපි දන්නවා දැන් කම්පියුටරෙන් බලන කෙනෙකුට මේක මගේ පේජ් එක මලක් වගේ මේ වගේ පේනවා කියලා. ෆෝන් එකෙන් බලන කෙනෙකුට මේ විදිහට නම වැටලා පේනවා. හොඳයි? හරි. නම හරි. ඊට පස්සේ දැන් මම මොකද්ද ගත්තේ? බයෝ එකක් ලියාගත්තා. මේ තියෙන්නේ බයෝ එක. මම මේ බයෝ එක අපි ලිව්වා නම් මේක ජීවිතේට මේ විදිහට එන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ බයෝ එකත් හරියට මේ ලියුමකට ලියන ඇඩ්‍රස් එකක් වගේ. මෙතන මෙහෙම ලස්සනට බල්ලෙක් මේක වැටිලා මේක මේ විදිහට වැටෙන්න විතරක් නෙමෙයි. ඔන්න දැන් හොඳට අහගන්න මම ආයෙ වෙන දෙයක් කියලා දෙන්නේ. දැන් ආයෙ මම කියන්නේ වෙන දෙයක්. දැන් බයෝ එක මෙතන දාගන්න කියලා විතරක් කියලා මේක නවත්තන්න පුළුවන්. ඒ වුණාට ඔයා දැනගන්න ඕනේ මේකෙන් යටින් මොකද්ද වෙන්නේ කියලා. අපි හදලා පේජ් එකක් තියන අපි පේජ් ඔන්න දැන් පේජ් එක හදන කතාව පොඩ්ඩක් ඔළුවෙන් පැත්තකින් තියන්න. දැන් මේ කතාව අහගන්න. දැන් පේජ් එකට නමකුත් දාලා දීපු බයෝ එකක් දාලායි තියෙන්නේ. දැන් මේ අමතර දැනුමට තමයි මේ කතාව කියන්නේ. දැන් පේජ් එක හදන එක චුට්ටක් ඔළුවෙන් අයින් කරලා පරණ දේවල් ඔක්කොම ඔළුවෙන් අයින් කරලා දැන් මේක ඔළුවේ තියාගන්න. දැන් ගොඩක් අය ආනවා ෆොරින් ඔඩියන්ස් එකක් පිටරටක් ටාගට් කරලා පේජ් එකක් හදන්නේ කොහොමද? ඒ හදන විදිය තමයි මේ හදන්නේ.
ඒ හදනකොට අපි කරන්න ඕනේ දේවල් අවබෝධයෙන් කරන්න ඕනේ. ඔයාට හෙට මේක වෙන කාට හරි උනත් කියලා දෙන්න පුළුවන් මේමයි හදන්නේ කියලා. එයා ඇහුවොත් ඇයි මේක මෙහෙම කරන්න කියලා ඔයාට කියන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ හින්දා මේක මේ විදිහට කරන්න කියලා. හරි. මම දැන් Facebook page එකට මේ විදිහට මේක දැම්මහම මේ නමෙන් Facebook එක කියන්නේ පිටිපස්සේ මිනිස්සු කණ්ඩායමක් ඉඳගෙන අපි දාන page එක දිහා බලලා මෙයා දාලා තියෙන්නේ මේක ඇමරිකාවට ටාගට් කරලා මේ page එක ඇමරිකාවට යන පුතා මෙන්න මේ page එකක් ඇවිල්ලා තිනවා මේ page එක ඇමරිකාවට යවන්න කියලා එක්කෙනෙක් ඉඳගෙන කියනවා. ඊට පස්සේ තව කෙනෙක්ගේ page එකක් අරගෙන ඒ page එක අරගෙන මෙයා මේ ඕස්ට්‍රේලියාවට ටාගට් කරලා මෙයාව ඕස්ට්‍රේලියාව පැත්තට දාන්න මෙයාව ඉතාලි පැත්තට දාන්න කියලා එක්කෙනෙක් ඉඳගෙන කියනවා. එහෙම නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. හරිද? මේක වෙන්නේ රිද්ම් එකකට සහ මේක ඇතුලේ දැනට තියෙන AI එක්ක. අපිට පර්සනල් දැන් අර මම අරගෙන විහිළුවක් කරේ ඒක අමතක කරලා දාන්න. අපි කම්මැලි වෙගෙන යනවා කියන විහිළුවක් කරේ එහෙම කවුරුත් බලාගෙන ඉඳලා අපේ page හරියට දෙන්න මෙයාට දෙන්න කියලා කියන්නේ නැහැ. අපි දැන් page එකක් හදපු ගමන්ම මේ page එක කොහෙටද යන්න ඕනි කියන එක අපි කොහොමද Facebook එකට කියන්නේ? දැන් මම ලස්සන ලියුමක් ලියාගෙන ඉන්නවා අතේ. මම අතේ ලියාගෙන තියාගෙන මම දැන් ඔය 89 80 ගණන් වල 90 ගණන් වල එහෙම අපේ යාළුවෝ දන්නවා SMS අනම්මනම් මුකුත් නැහැ. ලියුමක් ලියලා තමයි දැන් දෙන්නේ වැඩේ. ඔන්න දැන් මේ වගේ උදාහරණ දුන්නාම කට්ටියට මෙහෙම මතක හිටිනවා. ඒකයි දෙන්නේ මුකුත් හිතන්න එපා. ලියුම ලියාගෙන අතේ තියාගෙන ඉන්නවා. දැන් මේ ලියුම දෙන්න ඕනි එක්කලා මේකට ප්‍රතිචාර දක්වයිද? අපි හිතමු මේක මේ ආදරයක් ප්‍රකාශ කරන්න ලියුමක් දෙනවා කියලා. දැන් මේ දක්වයිද? දක්වන්න දෙන්නේ තාම ලියුම මගේ අතේ. මම මේක තාම දුන්නේ නැහැ නේ යාට. අන්න ඒ වගේ තමයි Facebook page එකක්. දැන් මම page එකක් හදාගත්ත කොහොම හරි නමකුත් දාලා මේකකුත් දාගෙන. ඒත් කොහොමද මම මේක යවන්නේ මේ අදාළ මට ඕනි කෙනාට? මට ඕනි රටට. මට ඕනි audience එකට මම හොයන audience එකට මම දානේව බලන audience එකට මම මේක කොහොමද යවන්නේ? අන්න ඒ වගේ තමයි අර ලියුම මම මේ අදාළ කෙනාට දෙන්න ඕනි. දුන්නොත් තමයි යා මේක බලලා අපිට ගහනවාද මොකද්ද වෙන්නේ කියන එක තීරණය කරන්නේ. හරි. ඒක කරන්න තමයි මේ නමක් දාන්නේ. එතකොට හිතේ නමක් දාන්නේ ඒකට නෙමෙයි ඉතින් කවුරු හරි බැලුව ගමන් පේන්නනේ කියලා. ඔව් පේන්න තමයි. ඒ වුණාට යටින් මේක වෙනවා මේ දාලා තියෙන නමේ වචනෙත් එක්ක මේ තියෙන Facebook එක ඇතුලේ ඉන්න AI එක අඳුර ගන්නවා මෙයා මොකක්ද මේ ටාගට් කරන්නේ කියලා. මෙයා මොකක්ද මේ දෙන්න හදන්නේ කියන එක මේ නමෙන් සහ මේ බයෝ එකෙන් තේරුම් ගන්නවා තරමක් 100%ක් නෙමෙයි 100%ක්ම හරි. මේ දාලා තියෙන්නේ බල්ලපූසෝ කියලා මේ රූපත් දාලා තියෙන්නේ ෂුවර් එකට බල්ලපූසෝ තමයි පෙන්වන්නේ කෙලින්ම යවන බල්ලපූසෝ බලගන්න. එහෙම නැහැ. එහෙම වෙන්නේ නැහැ. තරමක් තමයි යා තේරුම් ගන්න. සමහර විට ඇයි තරමක් තේරුම් ගන්න? ඉතින් පුල්ම තේරුම් අරගෙන එකපාරේ යවන්න පුළුවන්. ඒ තේරුම් ගන්න එක වැරදි නා. සම්පූර්ණ වැරදි ඔඩියන්ස් එකට නියවලා තියෙන්නේ. ඒ හින්දා තමයි තරමක් තමයි යා මුලින් යවන්නේ. පොඩි ප්‍රමාණයක් යවන්නේ. ඊට පස්සේ ටික ටික අපි එයා තේරුම් ගන්නවා නම් එයා තෝරාගත්ත විදිහ, එයා හිතපු විදිහ හරි කියලා කාලෙත් එක්ක චුට්ට අපේ page එක වැඩි කරනවා. ඒ කියන්නේ දැන් පුළුවන් එහෙනම් දැන් මම නමක් දානවා බල්ලපූස වෙනුවෙන් හදපු page එකක් කියලා මේ ටික වෙනුවෙන් හදපු page එකක් කියලා මම දැන් නමත් ඔක්කොම දානවා Facebook එකනුත් අඳුර ගන්නවා පෙට්ල සම්බන්ධව හදලා තියෙන්නේ කියලා දැන් වීඩියෝ එකක් දානවා හෙට උදේ බලද්දි 1 මිලියන්. එහෙම වෙන්නේ නැහැ. 1 මිලියන් වෛරල් වෙන වීඩියෝ එකක් වුණත් ඔයා Facebook page එකක් හදලා දාපු ගමන් කවදාවත් ඒක යන්නේ නැහැ. ඔයා 1 මිලියන් වෙච්ච වීඩියෝ එකක් අරගෙන ගිහිල්ලා 10 මිලියන් ඊට වැඩිය පිටරට කෙනෙක්ගේ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා මේක මාර වෛරල් වුණා කියලා ඔයා පුංචි එඩිට් එකක් දාලා ඔයාගේ කොපිරයිට් එක නැති වෙන පොඩි එඩිට් එකක් දාලා ඔයාගේ Facebook අලුතෙන් හදලා දැන් page එකක් හදලා හෙට උදේ දැම්මා උපරිම 1000 2000 3000 4000 වගේ යයි 10000ක් වගේ යන්න පුළුවන් වෛරල් හින්දා හරිද ඒ ඇරෙන්නේ යන්නේ නැහැ ඒ ඇරෙන්නේ යන්නේ නැත්තේ Facebook එකෙන් අඳුර ගන්න ඕනේ හරියටම ඔයා යවන audience එක මොකද්ද ඔන්න මම ආයෙ කියනවා ඔයා යවන audience එක මොකද්ද ඒ audience එකට යවන්න ඕනේද කියන එක එයා තේරුම් ගන්නවා එතකොට එයා audience එක හරි කියලා තේරුම් ගත්ත දවසේ ඉඳන් චුට්ට වැඩි කරනවා. මේ පටන් ගත්ත දවසේ එකපාරට ආයෙ වැඩි කරනවා නෙවෙයි ආයෙ වැඩි කරනවා. චුට්ට තමයි වැඩි කරන්නේ. එයා එකෙන් තව දෙයක් බලනවා අපි මේ වැඩේ අල්ලගෙන ඉන්නවද කියලා. ඕගොල්ලෝ මම දැකලා තියෙනවා මට මැසේජ් දෙනවා අනේ අයියේ views යන්නේ නැහැ පළවෙනි එක 1000ක් ගියා 2000ක් ගියා දැන් නම් 20යි 30යි 100යි 200 20 තියෙනවා නම් ගැටලුවක් තියෙනවා. 100යි 200යි ඒ වගේ යන්නේ මේ මෙහෙමයි කියලා ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ හින්දා ඒව නවත්තන්න එපා. තව ගොඩක් වෙලා ක්ලාස් එක තියෙනවා. එහෙනම් කම්මැලි වෙන්න නැතුව බලාගෙන ඉන්න ඔළුවේ තියාගෙන මේ දේවල් වලින් හෙට page එකක් හදන්න ඕනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම. බයෝ එක දැම්මම මෙතෙන්න. හරිද? දැන් මම ලියුමේ යන්න ඕනේ කෙනාගේ නම ලියලා තියෙනවා. අනම්මනම් ඔක්කොම ලියලා තියෙනවා. ඇඩ්‍රස් එක අනම්මනම් ලියලා තියෙනවා. මොකක් සම්බන්ධවද කියන එකත් ඉතින් අපි ලියමු. මම දැන් මේක
නමත් සාමාන්‍ය දුරකට Facebook AI එකට අඳුර ගන්න පුළුවන් Facebook AI එකට අඳුර ගන්න පුළුවන් මෙයා මේ දාපු නමෙන් කාටද යන්නේ කියන එක බයෝ එකනොත් ටිකක් දුරට යාට අඳුර ගන්න පුළුවන් මෙන්න මේක ගොඩක් වැදගත් කැටගරි එක අනිවාර්යයෙන්ම වැදගත් මේ කැටගරි එකෙන් තමයි එයා ගොඩක් දුරට මේ අර නමටයි අරකටයි වැඩිය මේ ලොකු දෙයක් කරගන්න පුළුවන් මේ කැටගරි එක දාන එකෙන් මම මෙතන ගොඩක් අය ටක් ගාලා ඕවට ඩිජිටල් ක්‍රියේටර් අනම්මනම් ඒවා එකක් දාලා මාරු වෙනවා එහෙම වෙන්න එපා මම මෙයාටම කියනවා මේ කැටගරි එකත් මෙයාගෙන් මිල්ලන්න මේකට හොඳ කැටගරි එක මොකද්ද ඊට පස්සේ මෙයා මේක දෙනවා pet service personal work community ඒ වගේ දේවල් දෙනවා හරිද මේක දැන් මේ ගොඩක් හරිය මේ pet service කියලා මේක දැන් අර සාමාන්‍ය pet වගේ එකක් හින්දා තමයි මේ වගේ පොඩි එකක් දීලා තියෙන්නේ නැත්තම් මෙයා මීට වැඩි ලොකු දේවල් මේක දෙනවා දැන් මේ අපිත් නිකවල ටයිප් කරලා බලමු මේ වගේ මොකක් හරි එකක් මෙතන ගන්න පුළුවන්ද කියලා මේ එක එක මේ වගේ ඒවා දාන්න එපා මේ ස්ටෝර් කියලා නම් මම එතකොට මේගොල්ලෝ හිතනවා මේක විකුණන්න හදන ඒ කියන්නේ මොනවා හරි බිස්නස් එකක් කරන්න ටාගට් කරපු එකක් කියලා ඒගොල්ලෝ මේක බිස්නස් පැත්තට වැඩි අපේ රීච් එක අඩු වෙලා බිස්නස් පැත්තට වැඩි කරනවා එතකොට ඒ වගේ දේවල් දාන්න එපා අර ස්ටෝර් සර්විස් ඒ සර්විස් නම් අවුලක් නැහැ ස්ටෝර්ස් වගේ ඒවා දාන්න එපා මේ ඒ වගේ දේවල් වලට ප්‍රශ්න තියෙනවා එහෙනම් මේ ඇනිමල් පෙට් මේ වගේ දේවල් දාගත්තාම ටිකක් ගැටලුවක් නැහැ හරි ඊට පස්සේ දැන් මේ පේජ් එක මේ විදිහට පේනවා හරිද දැන් මේ මෙච්චර දුර ඇවිල්ලා මේ අමතරව කියපු දේවල් තේරුණා කියලා මම විශ්වාස කරනවා. මොකක් හරි මෙතෙන් එනකන් ගැටලුවක් තියෙනවා නම් කවුරු හරි පොඩ්ඩක් කතා කරලා කියන්න මෙන්න මේක පොඩ්ඩක් මේ වුන් නැහැ කියලා. හරි. කතා කරයි අපි ඉස්සරහට යමු එතකම් කාලේ වටින හින්දා. දැන් අපිට මේක බැලු බැලමෙන්ම පේනවා පේජ් එකේ ෆොටෝ එකක් සහ කවර් ෆොටෝ එකක් නැහැ. මේ ඔව්. මේ අර එඩියුකේෂන් පැත්තෙන් ගද්දි අර හෙල්ත් එක පැත්තෙන් හදන එක ගැටලුවක් නැහැ නේද? එඩියුකේෂන් පැත්තෙන් ගත්තාම පුතා මොකද්ද? හෙල්ත් අර AI හෙල්ත් වීඩියෝ නෑ ගැටලුවක් නැහැ. මාත් කරනවා AI හෙල්ත් මේව එකක් දෙනවා මම ක්ලාස් එකේ ළමයින්ට ප්‍රොම්ප්ට් එකක් පවා දෙනවා හදාගන්න මේව කරගන්න. මේ හෙල්ත් එක අවුලක් නැහැ. හෙල්ත් එකත් එඩියුකේෂන් පැත්තට තමයි එන්නේ. හෙල්ත් ටිප්ස් අනම්මනම් මේ දවස්වල ගොඩක් වයිරල්. ඒක මතක් කරපෙක හොඳයි. ඒක මත අපුතා මයික් ෆෝන් එක මියුට් කරන්න ප්‍රශ්නේ. ඒක මතක් කරපෙක හොඳයි. මම තව දෙයක් කියන්නම් මේ ක්ලාස් වලත් කියනවා. මම ඒ වුණාට ඔයාලටත් කියන්නේ. සමහර නිෂ් තියෙනවා. අර ඉස්සර වචනයක් තියෙන සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. එක කාලයකට මාර කවුද මේ IJ පුතානේ දැන් ප්‍රශ්න අහපු එක පොඩ්ඩක් මයික් ෆෝන් එක මියුට් කරන්න. thank you. මේ නම දාලා නැහැ තාම මයික් එක මියුට් වුනේ නැහැ. දැන් ප්‍රශ්නේ හරි thank you. අර පරණ කතාවක් තියෙන සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. ගාල එක පාට මේ මුතුරුලා යනවා. ඊට පස්සේ නිකාම්ම ගිහිල්ලා නිකම් බෝතලේ විතරක් තියෙනවා. සැර ගියා බාල වුණාට පස්සේ මුකුත් නැහැ. අන්න ඒ වගේ නීච් වර්ග තියෙනවා සමහර ඒවා. මේ දවස්වල එහෙම ෆුට්බෝල් එහෙම යනවනේ මැච් එක මම ලොකුට දන්නේ නැහැ. මේ වර්ල්ඩ් කප් එකක් තියෙනවා අන්නේ තියෙනවා මම ලොකුට දන්නේ නැහැ. දැන් මේ දවස්වල ඒවා හරි වයිරල්. දැන් Facebook එකෙත් අර උඩ ලෝගෝ එක වෙනස් කරලා ෆුට්බෝල් එකක් අරගෙන එකක් එහෙම දාලා තියෙන්නේ. මේ දවස්වල එහෙම පේජ් එකක් හදුවොත් ෆුට්බෝල් අම්මන්සින් මාර විදිහට යනවා. හැබැයි ෆුට්බෝල් මැච් ටික ඉවර වෙලා මාසයක් දෙකක් විතර යනකොට අර ගත්ත ගැම්ම නැහැ. දැන් අපි හිතන්නකෝ දැන් අපි ෆුට්බෝල් වැඩි පැත්තට නැහැනේ ආසයි ඇති. ඔය දැන් ක්‍රිකට් මැච් කියලා දන්නවා අම්මලා ක්‍රිකට් මැච් කාලේට IPL වර්ල්ඩ් කප් එකක් එහෙම කාලේට ටී-ෂර්ට් අඳිනවා දාන පෝස්ට් ඔක්කොම අම්මා මෙයා මෙහෙම ගැව්වා මෙන්න ආයේ කියලා දැන් Facebook එකේ එකම යුද්ධයයි ක්‍රිකට්. හැබැයි මැච් ටික ඉවර වෙලා චුට්ට අපි අතා වේවකට එද්දි අනේ අර පේජ් වලට යන්නෙත් නැහැ ඒව දකින්නෙත් නැහැ ඒගොල්ලෝ ගැන පෝස්ට් එකකුත් නැහැ මොකුත් නැහැ. වැදගත්ම දේ නිෂ් එකක් තෝරගන්නකොට අපි හොඳට බලන්න කල් පවතින ඒවා මොනවද කියලා. මම ක්ලාස් වල ඒව ළමයින්ට ඒව වෙනම කියනවා. මේ හොඳට කල්පනා කරලා බලන්න ඔය නිෂ් එකක් තෝරගද්දී මම ක්ලාස් වල කියනවා කියන්නේ ඔයගොල්ලෝ ක්ලාස් එකට එන්න ඒව ගන්න පුළුවන් කියන එක නෙමෙයි. Facebook එකේ මම දාලා තියෙන වීඩියෝස් බලලා මේ පේජ් එකක් මේ විදිහට හදාගෙන ගියපු කට්ටිය ඕනි තරම් ඉන්නවා. මම Facebook එකේ වීඩියෝස් උත් දාලා තියෙනවා. මාසෙන් දෙකෙන් ගත්තා කියලා දාලා තියෙනවා නිකන් ෆ්‍රී වීඩියෝ බලලා. එහෙනම් අනිවාර්යයෙන්ම ක්ලාස් එකට එන්න කියනවා නෙවෙයි මම. ඊට පස්සේ මොකද්ද මම දැන් කතා කරේ හිටියේ දැන් කිව්වා මේ ඒ වගේ දේවල් තියෙනවා සෝඩා බෝතලේ කැඩුවා වගේ මේ දවස්වල හොඳ වයිරල් යනවා. හැබැයි ටික දවසකට පස්සේ නිකම්ම අඩු වෙලා යනවා. ඒ වගේ දේවල් නැතුව දැන් අර පොත ඇහුවා වගේ දැන් එයාගේ කන්ටෙන්ට් එක මම අනිත් අයට දෙනවා නෙමෙයි ඔක්කොම ඉස්සරහා පින්ද කියනවා හෙල්ත් ටිප්ස් අනම්මනම් ඒවා එක ලෙවල් එක හැමදාම තියෙනවා. මොකද හෙල්ත්
ටිප්ස් එකක් මොනවා හරි දැන් අපි හිතමුකෝ අර උදේට අර රේඩියෝ එකේ එහෙම යන්නේ මේ ડોක්ටර් විත් කියලා දාලා අනම්මනම් කියලා දාලා ඒ වගේ හෙල්ත් ටිප්ස් දෙන ඒවා මිනිස්සු නිකන් දැක්කට ප්‍රග්ගල පොඩ්ඩක් බලනවනේ රැඳිලා ඉන්නවනේ ආ මේක මට මොනවා හරි මේ ලෙඩක් මේ වගේ දෙයක් වෙන්නේ නැති මේව ගන්නන්න කියලා. ඔය এডুকেෂන් ගොඩක් ඒවා අර එකපාරට උඩ ගිහිල්ලා හස්කුර ගැවුවා වගේ උඩට ගිහිල්ලා පත් වෙලා නිකන් වැටෙනවා නෙමෙයි. ඒව ලෙවල් එකක තියෙනවා. ඒ කියන්නේ උපරිම ලෙවල් එකේ කියන්නේ මිලියන ගණන් views යන මැක්සිමම් ලෙවල් එකේ නෙමෙයි. අඩුවෙන් යන අඩුම ලෙවල් එකෙත් නෙමෙයි. මැද යනවා කාලයක් කරගෙන යන්න පුළුවන්. කාලයක් කරගෙන යන්න පුළුවන් කන්ටෙන්ට් හදන්න පුළුවන්. ඔයාලා නිෂ් එකක් තෝරගන්නකොට තව වැදගත් දේ තමයි මේක කාලයක් කරගෙන යන්න පුළුවන්ද? මොකද දැන් අද කළා මාසෙන් දෙකම 100න් අරගෙන එක ආදායමක් කරන් අත්තරින්න නෙමෙයිනේ මේ යන්නේ. දිගට මේක කරගෙන යන්නනේ යන්නේ. ඔයාලා දැන් මොනවා හරි දෙයක් අද දැන් ක්‍රිකට් මැච් එකක් යනවා. අද ක්‍රිකට් මැච් එකේ අප්ඩේට්ස් ටික දාලා පේජ් එකක් හදනවා මෙන්න මේමයි. අද ලකුණු පෝරුව මෙච්චරයි. ටීවී එකේ යන්නේ නැහැ. මගේ පේජ් එකේ යනවා. ලයිව් ස්ක්‍රෝ එක පෙන්නනවා. මාර විදියට views එනවා. මාර විදියට කමෙන්ට්ස් එනවා. ඔක්කොම එනවා. මැච් එක ඉවරුනාට පස්සේ දාන්න දෙයක් නැහැ. ඒ ඉතින් හැමදාම මැච් ගහනවා මේ ස්ක්‍රෝ එක දදා ෆොටෝ දදා ක්ලිප් හදා දාන්න මැච් එක ගන්න නෑ. ආයෙ මැච් එකක් ආපු කාලෙක තමයි ආයෙ පොඩ්ඩක් අරක ගන්න වෙන්නේ. ඒ හින්දා හොඳට කල්පනා කර. ඒ කියන්නේ මේ දැනට අනේව මම මේ උදාහරණයකට ගත්තේ දැනට මේ මැච් සම්බන්ධව විතරක් නෙමෙයි මේක බලපාන්නේ. තව තව මට මතක් වෙච්ච එක මම ටක් ගාලා දුන්නේ. මැච් සම්බන්ධව විතරක් නෙවෙයි වෙන වෙන දේවල් සම්බන්ධව කල්පවතින් නැති නිෂ් තියෙනවා. ඒ කියන්නේ දැන් දැකපු ගමන්ම එකපාරට ඉස්සර ඕගොල්ලන්ට මතකද YouTube එකේ කොල්ලෙක් කැලේකට ගිහිල්ලා අර මේව හාරලා ගෙවල් හදනවා අනම්මනා ලස්සනව කරනවා මිනිස්සු ඒ දවස්වල හරි ආසාවෙන් බැලුවා දැන් ඒවට ගිහිල්ලා බලද්දි එච්චර මඩු වෙලත් නැහැ views ටිකක් අඩුයි. ඒ කියන්නේ ඒකට තියෙන ආසාව මිනිස්සුන්ට නැති වෙලා ගියා. අර මේ වගේ এডুকেෂන් ලෙවල් එකෙන් යන pages ඒව තියෙනවා හැමදාම මොනවා හරි දෙයක් මිනිස්සු ඉගෙන ගන්න බලන වෙලාව මොනවා හරි අලුත් දෙයක් දෙනවා. දැන් ඒ වගේ වාහන ටිප්ස් දෙන්නේ වාහන අනම්මනම් එක එක දේවල්. දැන් ඕගොල්ලෝ මේ දැන් එක නිෂ් එකකින් page එක පටන් ගත්තාම තව එකක් ඒ නිෂ් එකෙම පටන් ගන්න කිසිම තහනමක් නැහැ. සමහරට එකක් ගන්න නැතුව අනිත් එක විතරක් ගොඩ යන්න පුළුවන්. හැබැයි දෙකටම එකම වීඩියෝ එක දාන්න එපා. දෙකම වීඩියෝ දෙකක් අනිතන් කියලා. වීඩියෝ දෙකක් හදාගෙන දාන්න. මේ එකම වීඩියෝ එක දාන්න එපා. රීල් දෙකක් හදාගෙන දාන්න. ෆොටෝ එකක් දානවා නම් ෆොටෝ දෙකක් හදලා දාන්න. එකම එක පේජ් එකට දාන්න එපා. ඔයා එකම නිෂ් එකේ වාට පුරුදු එකයි නා නිෂ් එක. ඒකෙන්ම හැමදාම පේජ් 10ක් කරත් කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් අපි යමු අර අහපු ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙච්ච දේ මම ටක් ගාවේ කිව්වේ. හරි. දැන් අපි මෙතෙන් එමු මේකට ප්‍රොෆයිල් ෆොටෝ එකක් හදන්න කියලා. මේකට මට ප්‍රොෆයිල් එකක් හදන්න ඕනේ කියලා මම මෙයාට කියනවා. මම මේක මේ chat gtp ගොඩක් අයට පුරුදුයි. හැබැයි Gemini එක ගොඩක් අයට පුරුදු නෑ. ඒත් මම මේ Gemini එක තෝරගන්නත් හේතුවක් තියෙනවා. මම මේ Gemini එක තෝරගත්තේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වැඩ කරනකොට තමයි මට අතර දෙන්න. Gemini එක වැඩ කරනකොට එයා සාමාන්‍යයෙන් ෆොටෝ හදන්න පුළුවන් එයාට. ෆොටෝ හදනකොට මෙයා පොඩ්ඩක් ලිමිට් කරන්නේ නැහැ. එයාට ෆොටෝ හදන්න පුළුවන් හොඳට. හැබැයි chat gtp එකකට එක්ක ෆොටෝස් හදනකොට එයා එකක් දෙකක් ෆොටෝස් හදපු ගමන් එයා කියනවා අද බෑ දැන් මේක අලුත් chat එකක් ඕපන් කරගන්න නැත්නම් අද පාන්දර 2 වෙනකන් ආයෙ මුකුත් වැඩක් කරන්න බෑ. sorry. බෑ කියලා. ඒ හින්දා අපි මේක හදන Gemini එක්ක. ඕගොල්ලෝ වැඩ කරනකොට මම තව එකක් කියන්නේ අමතර දැනුමට ChatGPT සහ Gemini Google Gemini කියන දෙකත් කම්පෙයාර් කරලා බලුවොත් Google Gemini එක තව පොඩ්ඩක් උඩින් ඉන්නවා. ChatGPT එක නරක නෑ ඒකත් හොඳයි. ගොඩක් Gemini එකෙන් වැඩ කරගන්න try කරන්න ඒක ගොඩක් හොඳයි. පොඩ්ඩක් ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් පැත්තෙන් වැඩ කරනවා නම් Gemini එක පැත්තට යන්න. ඒක ටිකක් හොඳයි. DeepSeek කරනම නම් ඒවත් හොඳයි. හැබැයි DeepSeek එහෙම ටිකක් අප්ඩේට් අඩුයි තාම. පොඩ්ඩක් වෙනවා. හැබැයි DeepSeek එකත් හොඳම තත්ත්වේ තියෙනවා. DeepSeek Chinese එක දන්නේ නැති. හරි. මට ප්‍රොෆයිල් එකක් හදන්න ඕනේ. අපි අවබෝධයක් තියාගන්න ඕනේ ප්‍රොෆයිල් පික්චර් එකක් හදනකොට මේ සාමාන්‍ය මම මේ නිකන් කියන්නේ ඉස්සරහදී එහෙම අපි ගොඩක් කතා කරනවා මේ ෆොටෝ සයිස් සම්බන්ධව එහෙම. ප්‍රොෆයිල් ෆොටෝ එක සයිස් එක 1:1. මෙහෙම 4යි සයිස් එක. මේක මම බොහොම සරලව මේ කියන්නේ 1:1. මෙහෙම 4යි සයිස් එක. Facebook එකට පෝස්ට් එකක් අප්ලෝඩ් කරනවා නම් 3:4. රීල් එකක් අප්ලෝඩ් කරනවා නම් 9:16. ඒ විදිහට හදන්නේ. දැන් ඒක මම මේ කියප එක තේරුම් නැතුව ඇති. ඒ වුණාට ඒක ඉස්සරහට කියන්න නෑ ඒක වෙනමම පැත්තකට ගිහලා ඔකට කතා කරන්න නෑ. ඒක මෙතන කතා කරන්න වෙලාමදි. මොකක් හරි මේ සයිස් එක සම්බන්ධ ගැටලුවක් අපි ආවොත් ඉස්සරහදී කතා කරමු. දැන් අපි ප්‍රොෆයිල් පික්චර් එක හදන හින්දා මේක ඒ විදිහට කතා කරමු. මට දැන් හිතට එකඟ නෑ මේ සයිස් එක ඒ විදිහට කියලා නවත්තන්න. සාමාන්‍යයෙන් Facebook එකේ ෆොටෝ එකක් ඔයගොල්ලෝ දැක්කහම
ඕගොල්ලෝ දකින්නේ මෙහෙම දිග පැත්තට තියෙන ෆොටෝස්. මේ දිග පැත්තට තියෙන ෆොටෝ එක Facebook එකෙන් යවනවා අඩුයි. රීච් එක දෙනවා අඩුයි. මොකද ඒක සාමාන්‍යයෙන් කෙනෙක් දැක්කහම එයාට ඒක ෆ්‍රෙන්ඩ්ලි නෑ. ෆෝන් එකෙන් බලනකොට අකුරු පොඩි වෙලා පේන්නේ එහෙම. මම පොඩියට කියන්නේ 3:4 සයිස් එකට හැදුවෙන් පස්සේ Facebook එකේ මෙහෙම බලාගෙන යනකොට ෆොටෝ එක මෙහෙම පේනවා. ටච් කරන්නේ නැතුව ෆොටෝ එකේ තියෙන ඔක්කොම විස්තරය ඒක කියවන්න බලන්න මුළු විස්තරය බලන්න පුළුවන් 3:4 කියන සයිස් එක හැදුවාම. හරිද? මට පුළුවන් කියනවා 3:4 සයිස් එකෙන් ෆොටෝ දානකොට දාන්න, ප්‍රොෆයිල් පික්චර්ස් හදනකොට 1:1 න් දාන්න, රීල්ස් හදනකොට 9:10 න් හදන්න කියලා. ඒ වුණාට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඇයි එහෙම කරන්න කියලා. හරිද? ඔයාලට හිතේ මම ඉතින් මේක හැදුවම මේක මීට වැඩිය මේ උස අතට හදනකොට මේක දිග අතට හැදුවම තමයි මේක ෆිල්ම් එක වගේ ලස්සන මේක නිකන් අර පුළුල් තිර වගේ පේනවා අවුලක් නැහැ කියලා. ඒ වුණාට Facebook එකෙන් ඒක රීච් කරන්නේ නැහැ, අඩු කරනවා. මේක තේරුමක් නැහැ කියලා. හරි. අපි එමු ඉස්සරහට. මම ඒ පොඩියට අමතර මේකට කිව්වේ මම මේකට දැන් හදන්න යන්නේ ප්‍රොෆයිල් පික්චර් එකක්. මම මෙයාට කියනවා 1:1 සයිස් එකට ගන්න කියලා. මේ සයිස් එක ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඒ සයිස් එකත් මෙයාට කියන්නේ ප්‍රොෆයිල් පික්චර් එකකට ගැලපෙන සයිස් එකට ගන්න කියලා. ප්‍රොෆයිල් පික් සයිස් එකට හදන්න. ප්‍රොෆයිල් පික් සයිස් එකට හදන්න කියනවා මම මෙයාට කියනවා. හරිද? මෙයා දැන් දන්නවා ප්‍රොෆයිල් පික්චර් එක හදන්න ඕනි ෆෙට්ලා සම්බන්ධව. ඉමෝෂනල් පැත්තට බර වෙන්න ඕනි. පෙට්ලා වෙන්නත් ඕනි. බල්ලු පූසු පැත්තට වැඩි වෙන්නත් ඕනි. පෙට්ලා කිව්වහම ඉතින් තව කට්ටිය ඉන්නවනේ. සමහර වෙලාවට පිට රටවල තලගොයි පවා ඇති කරනවා. හරිද? කිඹුල්ලුත් ඇති කරනවා. ඉතින් ඒ හින්දා මෙයා ඒ ඔක්කොම විස්තර දන්න හින්දා දැන් මෙයා ප්‍රොෆයිල් පික්චර් එකක් හදනවා. මේක දැන් දීපු ගාම සමහරට අපිට හිතට එන සැටිස් නැති එක හදනවා වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපිට ඕන නම් පුළුවන් මේක හදන්න තව එකක් හදන්න කියලා කියන්නේ. අපි නිකමට දීලා බලමු. මෙයා හදන ප්‍රොෆයිල් පික්චර් එක මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්න AI එකක් උදව් කරගන්න නැතුව මේ වැඩේ කරා නම් දැන් අපි Google එකට ගිහිල්ලා හොයනවා පූසෙක්ගේ ෆොටෝ එකක් මේකට දාන්න හොඳ. ඊට පස්සේ ඉතින් අපි ඔය නොමිලේ තියෙන බොහොම අමාරුවෙන් පූසෙක්ගේ ෆොටෝ එකක් හොයාගෙන ෆෝන් එකට ගෙනහැල්ලා ඕක පොඩ්ඩක් එඩිට් කරලා අනම්මනම් කරලා මේක හදනවා. හොඳ ඊට පස්සේ ඒක දැම්මෙන් පස්සේ එහෙම දාන්නත් පුළුවන්. ඒ වුණාට ඊට වැඩිය ගොඩක්ම මේවා මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝස් මෙයා දෙනවා. අපිට ඕන නම් මේ ප්‍රොෆයිල් පික්චර් එකට මේ යටින් එයා ලොකු විස්තරයකුත් ඉල්ල දෙනවා. මේ වගේ එකක් දාන්න හේතුුනේ ඇයි කියලා. දැන් ඕගොල්ලෝ Google මේ Gemini එකෙන් මේක හදනකොට පික්චර් එක හදනකොට මේ මට ආව වගේම ඔයාලට එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම මේ Gemini එක වැඩ කරලා එයා දන්නවා මම වැඩ කරන විදිහ මොකක්ද කියලා. ඒකත් ඔළුවේ තියාගන්න අමතර දැනුමට. ඒකත් ඔළුවේ තියාගන්න මේ මාව මෙයා අධ්‍යයනය කරලා මෙයා මං ගැන දන්නවා. මම මේක දැන් දුන්නාම අහන ඇයිවා මේ වගේ එකක් දුන්නේ කිව්වම අහන්න කලින්ම තමයි එයා මට කියලා තියෙන්නේ මේ වගේ දෙයක මිනිස්සු අතර ඇති ආදරණීය ඇඟීම් නැදියා මනාව නිරූපණය කරනවා කියලා. සමහරට මේව ලොකට හොයන්න නැති කෙනෙකුට මේ ප්‍රොෆයිල් එක නිකන් මේ ෆොටෝ එක නිකන් දීලා ෂේප් වෙන්න පුළුවන්. අහන්නත් කලින් මෙයා ඒ ටික දීලා තිනවා. ඒව ලොකට හිතන්න යන්න එපා. ඒක පුරුදු වෙනකොට හරියනවා. මේක මෙතන මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපිට. ඩවුන්ලෝඩ් කරලා ඒක ප්‍රොෆයිල් පික්චර් එකට දාන්න තියාගන්න පුළුවන්. තව ඕනනම් මේකට ටෙස්ට් එකක් ඇතුල් කරන්න කියලා කිව්වොත් එහෙම මේ ප්‍රොෆයිල් පික්චර් එකට මේ නම ඇතුළත් කරලම දෙන්න කියනවා. මම ඒකත් නිකමට අපි කරලා බලනකොට ලස්සනට ආයෙ නැත කවුලක් නැහැ. දෙපාරක් තුන්පාරක් try කරලාදී ලස්සන දෙනවා. මම කියනවා ප්‍රොෆයිල් පික්චර් එකට නමත් ඇඩ් කරලම දෙන්න කියලා දෙනවා. දැන් ඉස්සර අපිට මේක කොච්චර අමාරුද මේක දැන් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉලස්ට්‍රේටර් එකට හරි ෆොටෝෂොප් හරි මොකක් හරි ග්‍රැෆික්ස් සොෆ්ට්වෙයාර් එකකට දාලා ලස්සනට ෆොටෝ මේක කට් හරි මොකක් හරි එකකට දාලා මෙහෙම වටේට රවුමට ඕක හදලා ඔය වගේ මෙහෙම කරන්න ඕනේ. දැන් ඇත්තට මේ වගේ දේවල් ඕනේ නැහැ. හරිම පහසුවෙන් හරියටම වැඩි වෙන විදිහට කරන්න පුළුවන්. මේ බලන්න. දැන් මේ විදිහට මේකෙත් දීලා තියෙනවා නම. නම දාලා නම් මනම් දීලා දෙනවා. දැන් මට ඕන නම් මේක කීයද හැකි? නමේ පාට වෙනස් කරන්න. නමේ ටෙක්ස්ට් එක ෆොන්ට් එක වෙනස් කරන්න. නමේ මේක වෙනස් කරන්න. මේ වගේ දේවල් වෙනස් කරන්න කිය අනම්මනම් එක එක දේවල් කියත හැකි. ඒව ඕගොල්ලෝ හදනකොට ඒක ඒ විදිහට හදාගන්න. මම මූලික බොහොම පොඩි දැනුමක් දෙනවා. එතනින් එහාට ඔයාලා ක්‍රියේටිව් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම මෙයාට කියනවා ඔව්. ඔතන අර වෝටර්මාර්ක් එකත් එක්කම එතකොට අපිට ඒක දාන්න පුළුවන්ද? එපා. වෝටර්මාර්ක් එකත් එක්ක දාන්න එපා. වෝටර්මාර්ක් එකත් එක්ක සමහර අය කියනවා මේ වෝටර්මාර්ක් එකත් එක්ක දැම්මට කමක් නැහැ. මේක එහෙම අවුලක් නැහැ කියලා. chat GTP එකෙන් ඇහුවත් කියනවා Gemini එකේ වීඩියෝස් හරි Flow එකේ වීඩියෝස් හරි මේ AI වීඩියෝ හදන්න Facebook එකෙන් access දීලා තියෙන හින්දා මේ වෝටර්මාර්ක් තිබ්බට අවුලක් නැහැ කියලා. ඒ වුණාට
මේ වෝටර්මාර්ක් එක ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට මේව එකක් නොටිෆිකේෂන් එකක් එනවා මේක ඇවිල්ලා තියෙන්නේ මේක රීච් කරන්නේ වෝටර්මාර්ක් ඩිටෙක්ටඩ් කියලා ඇවිල්ලා අපේ හොඳට යන්න තියෙන වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි අඩු කරලා දාන්න පුළුවන්. මේක පොඩි එඩිට් එකක් දාලා එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක එඩිට් කරන්න ඒවා හදන විදිහ මම කියලා දෙනවා හැම මෙතනම කියලා දෙන්න අමාරුයි ඒක වෙන මේ software එකට අරගෙන මේක එඩිට් කරන විදිය වීඩියෝ වල watermark අයින් කරන විදිය official විදියට watermark එක අයින් කරගන්න විදිය සල්ලි ගෙවන්න නැතුව watermark එක අයින් කරගන්න විදිය ඔක්කොම කියලා දෙනවා. ඒ වුණාට මේ වගේ පොඩි වෙලාවක් ඇතුළත ඒක කියලා දෙන්න අමාරුයි. පොඩි දෙයක් කියන්න ඔයගොල්ලන්ට මෙන්න මේක තියෙන එක අමාරු නම් පොඩියට මෙන්න මෙතන ඔයාගේ ෆෝන් එකට එඩිට් එකට අරගෙන මෙන්න මෙතන පොඩි ස්ටිකර් එකක් දාන්න. පොඩි හાર્ට් එකක් එහෙම ටෙස්ට් එකක් අරගෙන මෙන්න මෙතන පොඩි ස්ටිකර් එකක් තියලා ප්ලේස් කරලා සේව් දෙන්න. එච්චරයි. මේ වගේ watermark ටක් ගාලා Facebook එකෙන් අඳුර ගන්නවා. මොකද මේවා දැන් එයාට 60 දැකලා 60 උරුයි. මේ දාන්න එපා. ඒ හින්දා ගොඩක් මගේ මේ එක තමයි දාන්න එපා. අපි අත්දැකීමෙන් දන්නවා අපි දවසකට pages 10කට 20කට වීඩියෝ ෆොටෝස් අප්ලෝඩ් කරනවා අපිට ඇවිල්ලා තියෙනවා මේ වගේ ප්‍රශ්න වෙනවා කියලා. අපි රිසර්ච් කරන්නම ඒ වගේ අප්ලෝඩ් කරගෙන ගිහිල්ලා තියෙනවා මොකද වෙන්නේ කියලා බලන්න ඒව කරන්න. හරි අපි ඊළඟ තැනට එමු. මම මේක දැන්ට මෙහෙම දාන්නම් මට මේක වෙලා නැති හින්දා මේ මොකද මේ දිගටම කරන page නෙවෙයි මම හදලා පෙන්නන්නේ. මම අපි ඊට පස්සේ cover photo එකක් හදාගමු. cover photo එකක් දෙන්න. මේ බොහොම සරලව කියන්නේ දැන් කිසිම කෙනෙකුට බැරි වෙන්න බෑ. බැරි වෙන්න බෑ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි කාලේ SMS එක ටයිප් කරපු කෙනෙකුට මේ වැඩ ටික දැන් කරගෙන යන්න පුළුවන්. මේවා මේ දෙන තැන් විතරයි වෙනස. මට ඒක කරන්න බෑ නම් මම මුකුත් නෑ මේ දෙන තැන විතරයි වෙනස. මේ ඒ ටික ඔළුවේ තියාගත්තා නම් මේවා ගිහිල්ලා පොඩි සිංහලෙන්ම සිංහල ටයිප් කරන්න පුළුවන් කෙනෙකුට නම් ටක් ගාලා සිංහලෙන් ටයිප් කරලා මේ ටික දෙන්නත් පුළුවන්. මම යාට දැන් කිසිම මේක ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නේ නැහැ. කවර් ෆොටෝ එකක් දෙන්න කිව්වට කවර් ෆොටෝ සයිස් එකක් කිසිම දෙයක් දුන්නේ නැහැ. මෙයා සමහර විට කවර් ෆොටෝ කියන කෑල්ල අඳුරගෙන කවර් ෆොටෝ එකට අවශ්‍ය සයිස් එක එයා හිතලම ගන්නත් පුළුවන්. අපි බලමු එහෙම ගන්නේද කියලා ගත්තේ නැත්නම් කවර් ෆොටෝ එකටත් අපි ඒ සයිස් එක දෙමු. කවර් ෆොටෝ එකට මොකද්ද දෙන සයිස් එක? ඔන්න ප්‍රශ්නේ. ෆෝන් එක කෙලින් අතර 9:16 නම් හරස් අතර 16:9. මෙයා දීලා දෙන කවර් ෆොටෝ එකක් අර ටෙස්ට් එකත් ඔක්කොම දාලා ඒකින්ද මේ සයිස් එකත් ගැටලුවක් නැහැ. උඩින් සමහරට පොඩ්ඩක් ක්‍රොප් වෙයි ඒක අවුලක් නැහැ. මේ ටෙස්ට් එක මැද්දට දාලා තියෙන ඉඳ අනම්මනම් හරි. මම තව දෙයක් කියන්නම් මේ ෆොටෝ එක දැක්ක හින්දා මේ ෆොටෝ එකේ ඉන්න එක ගෑනු ළමයි. දැන් මේ පෙට්ලා සම්බන්ධව කරන එකේදී ඔයාලා මේ ගෑනු ළමයා මේ බල්ලා ගැන වීඩියෝ හැමදාම දාන AI page එකක් කරගෙන යන්න හදනවා නම් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒකට චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. චුට්ටක් මහන්සි වෙන්න දැනට වීඩියෝ කරන කට්ටිය දන්නවා AI වල කැරක්ටර් කන්සිස්ටන්ට් එක තියාගෙන යන්න. ඔන්න දැන් මම page එක හදන කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් ඒක ඔළුවට පොඩ්ඩක් පැත්තකින් තියලා අයින් කරගන්න. page එක තාම අපි හදන ගමන් ඉන්නේ. අමතර දැනුමට දැනට page කරන අයට අමතරව කියලා දෙන්නේ. සහ මේක කරගෙන යද්දී ඔයාලට මේ වගේ page එකක් හදනකොට ඉස්සරහට ඉන්න පුළුවන් ගැටලුවක් ගැන මේ කියන්නේ. දැන් ඔළුව නිදහස් කරගන්න page එක හදන එක ඔළුවෙන් අයින් කරගන්න. දැන් මේව ඔක්කොම ඔළුවේ තියාගත්තොත් page එක හදද්දී පැටලෙන්න ගන්න. ඒ හින්දා මේ දැන් පොඩි දැනුම තියෙන අයට මම මේ කියන්නේ මේ page හදන එක ලොකු වැඩක් නෙමෙයි. අනිත් අයට අග්ගල හදාගන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන්ම හදන්න බලාපොරොත්තු වෙන අයට එහෙම කියන්නේ. ඒ හින්දා page එක හදපු කතාව පොඩ්ඩක් පැත්තකින් දාලා අමතර දැනුමට මේක එකතු කරගන්න. AI වලින් දැන් අපි මේ foreigns මේ channel එක කරගෙන යන්න හදන්නේ අපිට වෙන දෙයක් බෑනේ. අපිට German ඉතාලි language බෑ. ඒගොල්ලන්ට කතා කරලා education level එකෙන් අපිට මුකුත් කියලා දෙන්න බෑ. හැබැයි අපි මේ AI එකෙන් තමයි මොනවා හරි දෙයක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ AI එකෙන් මේ දේ කරගෙන යනකොට අපි දැන් මේ page එක පටන් ගන්නවා. මෙයා මේ ගෑනු ළමයා හැමදාම මෙන්න මේ pet එක කරන activities තමයි මම මේ page එකේ දාන්න දැන් හිතන්නේ. දැන් මම එහෙම එකක් නෙමෙයි හිතුවේ. දැන් මම මේ උදාහරණයක් ගන්නෙ. දාන්න. දැන් මෙයා බල්ලත් එක්ක උදේ ඇවිදින එක. කිසිම ගැටලුවක් නැහැ හදන්න පුළුවන්. හරිද? හැමදාම එකම කැරක්ටර් එක මේ බල්ලයි මේ ගෑල් ළමයි තියාගෙන එකම ඇඳුම ඕන නම් එකම ඇඳුම නැත්නම් ඇඳුම චේන්ජ් කර එහෙම එකම ඇඳුම ඇඳගෙන මුල් බල්ලත් එක හැමදාම ඉන්නේ නැහැ. ඇඳුම චේන්ජ් කරන හැබැයි මූණ චේන්ජ් වෙන්නේ නැති විදිහට ඒ විදිහට කැරක්ටර් කන්සිස්ටන්ට් එක කියන්නේ ඒකේ කන්සිස්ටන්ට් කියන්නේ සාමාන්‍යයෙන් ඒක එක දිගටම කරගෙන යන්න පුළුවන් කියන එක. කරගෙන යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය AI වීඩියෝ එකක් හදනකොටදී චුට්ටි වෙලාවක් වැඩිපුර මහන්සි වෙන්න ඕනේ. මම මේ කියලා දෙන AI tool පාවිච්චි කරන්න ඔයාලට කියලා දෙන්නේ සම්පූර්ණ නොමිලේ. මොකද අපි හැමෝටම සල්ලි නැහැ. ගොඩක් අය කරන්න හදන්නේ මේකෙන් පොඩ්ඩක් ගොඩ දාගෙන ගොඩක් අය ඉන්නවා ගෙවල් වල ඉන්න ගෑනු ළමයි එහෙම ගෙදර හස්බන්ඩ් සපෝට් එකක් දෙන්න ඕනි කමට ගොඩක් හොඳ මේ එක සපෝට් එකක් දෙන්න ඕනි කමට මේ
page එකක් කරලා ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකට සල්ලි යට කරන්න එයාට බෑ. සල්ලි යට කරන්න එහෙම කැමතිත් නැහැ. ඒ හින්දා මේ කිසිම AI tool එකක් ඕගොල්ලෝ සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. සල්ලි දීලා ගන්න ඕනේ නැහැ කියලා ඔයාලට මේකේ තියෙන ගොඩක් activities කරන්න බැරි වෙන්නෙත් නැහැ. මම ඒව කරන විදිහත් ඔක්කොම ඕගොල්ලන්ට පැහැදිලිව කරලා පෙන්නලා කියලා දෙනවා. ඒවල රෙකෝඩින් උත් දෙනවා. ඒවත් බලලා ඕගොල්ලන්ට පස්සේ බල ඉගෙන ගන්න පුළුවන්. මේවා ඔක්කොම එක එක විදිහවල් වලට අපි හොයාගත්ත සහ අපි ඉගෙන ගත්ත දේවල් එක්ක මේවා ගෙවන්න නැතුව නොමිලේ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හැබැයි ටිකක් චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. නිකන් නොමිලේ ගන්නකොට දැන් ගෙඩිය පිටින් ටක් ගාලා ගන්න බෑනේ. අපි දැන් හිතමුකෝ අපිට දවසකට Google Flow එකේ ක්‍රෙඩිට් 50ක් හම් වෙනවා වීඩියෝ හදන්න. ඒ 50න් හදන්න පුළුවන් තප්පර 8 ක්ලිප් 5යි. දැන් අපි page 10ක් විතර කරනවා නම් තප්පර 8 ක්ලිප් පොඩි 5ක් හදලා තප්පර 8 ක්ලිප් 5ක් එකතු කරලා අපි එක වීඩියෝ එකක් හදලා එක page එකට දැම්මා මේක ඉවරයි. එතකොට අපි ඊළඟ page ටික නිකන්. එහෙම නෙමෙයි. තව ඒවට මාරු වෙවි දවසට ඕනි තරම් වගේ page ගන්න email මෙවුවා කරලා ඒවට හදාගෙන ඒවට මාරු වෙවි හදාන විදිය ඔක්කොම කියලා දෙනවා. ඒ හින්දා මේවට කිසිම එකකට කවුරුත් සල්ලි දාන්න ලෑස්ති වෙන්න එපා. සල්ලි දාලා ඇත්තටම අරගෙන තේරුමකුත් නැහැ. අපිත් සල්ලි දීලා අරගෙන හදලා තියෙනවා. සල්ලි දීලා ගන්න පැකේජ් එක දවස් දෙකකින් උනෙන් ඉවරයි. ඊට පස්සේ අපිට නිකන් හම්බෙන එකක් නැහැ සල්ලි වලට ගත්ත එකක් නැහැ. ඒ හින්දා සල්ලි වලට ඕනේ නැහැ. ඕනි මන කෙනෙකුට මේක නිකන් කරගෙන යන්න පුළුවන්. කිසිම සත පහක්වත් කිසිම කෙනෙකුටවත් කාටවත් ගෙවන්න ඕනෙත් නැහැ. ඕගොල්ලන්ට මොකුත්ම බැරි නම් මේක prompt එකවත් ලියා ගන්න බැරි නම් දැන් මම දැන් ක්ලාස් එක පටන් ගත්තාම පෙන්නනවා prompt ලියා ගන්න විදිය. මෙහෙම කරලා prompt එක ලියා ගන්න විදිය කියලා දෙනවා. දැන් ඒකත් බැරි නම් prompt එක ලියාගෙනත් හරි විදියට ලස්සනට මේ වැඩේ එන්නේ නැත්තම් ක්ලාස් එකේදී මම 3 වෙනි සතිය 2 වෙනි සතිය වෙද්දි දෙනවා ඕගොල්ලන්ට prompt එකක් master prompt. ඒ prompt copy කරලා මම එකක් නැහැ එකකුත් මම දැන් කරලා පෙන්නන master prompt කියන්නේ මොකක්ද කියන එකත් අඳුර ගන්න පුළුවන්. මම ක්ලාස් එකේ ළමයින්ට ලෑස්ති කරගෙන යනවා. දැන් පළවෙනි බැච් එකේ ළමයින්ට ලෑස්ති කරගෙන යන prompt එක එකක් කරලා පෙන්නන මොන වගේ දේවල්ද එකෙන් එන්නේ කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඒක අන්තිමට කරමු. මේ page එක අපි හදලා ඉවර කරමු. දැනටවත් පැයක් ගියා page එක දැන් page එක හදනවා විනාඩි 5 යන්නේ. එහෙනම් මේවා කියලා දිදී යන හින්දා වෙලා යනවා. තරහ වෙන්න එපා. ඕගොල්ලන්ට දැනුමට තමයි දෙන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන cover photo එකක් හදාගත්තා. cover photo එකයි ඒ ටික දැන් මේකට upload කරන්න පුළුවන්. අපි create page මෙතනින් දුන්නා. යට නිල් පාට ටැබ් එකෙන් create page දීලා ඔයාලට ඇහෙනව නේද? එක්කෙනෙක් කියන්න ඇහෙනව නේද කියලා? ඇහෙනවා. හරි. බොහොම ස්තුතියි. හරි. ඊට පස්සේ මේ වෙබ්සයිට් අනම්මනම් මේවා අනිවාර්යෙන් දාන්න ඕනි දේවල් නෙවෙයි. මේවා ෆේක් ඒවා දැම්මත් ගැටලුවක් නැහැ. මේ ෆෝන් නම්බර් එකත් මේක මේ ෆෝන් නම්බර් එක ඔයාලගේ මේ දැන් ගොඩ කෙනෙක් වරද්ද ගන්න තව දෙයක් ටක් ගාලා එකක් කියන්න. මේ ෆෝන් නම්බර් එක මෙතන හරි නම්බර් එක දෙන්න ඕනිද කියලා ගොඩක් අය අහනවා. මේ CM ආපු දවසට මේක ප්‍රශ්නයක්ද කියලා. මේ ඇත්තටම මෙතන දෙන ෆෝන් නම්බර් එක කාට හරි ඔයාලා කන්ටැක්ට් කරගන්න හරි ප්‍රීවියු එකේ පෙන්වන්න හරි දෙන ෆෝන් නම්බර් එකක් විතරයි. මෙතන දෙන ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම ඇත්ත නම්බර් එකක් වෙන්න ඕනේ නැහැ. බොරු නම්බර් එකක් දුන්නත් කිසිම ගැටලුවක් නැහැ. මේ Facebook වල settings වලට දෙන ෆෝන් නම්බර් එක නෙමෙයි මේ. මතක තියාගන්න. අපි දැන් මේක දෙන්නේ නිකන් අපේ කඩේ ඉස්සරහා බෝඩ් එකේ ගහන්න නම්බරේ තමයි මේ දෙන්නේ. මේ කඩයක් දාලා ඉස්සරහට කඩේ බෝඩ් එකේ යට නම්බරයක් දාලා තියෙනවා. අදිස්සියක් වුණොත් අපිට කතා කරන්න. හැබැයි මේ අපේ පර්සනල් නම්බර් එක නෙවෙයි බිස්නස් එකට තියාගෙන ඉන්න නම්බර් එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. මේ ඊමේල් එකත් බොරු ඊමේල් එකක් දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊමේල් වගේ එකක් බොරුවට නිකන් ටයිප් කරලා දාන්න එක ගැටලුවක් නැහැ. මේ ඇඩ්‍රස් අනම්මනොත් බොරුවට දෙන්න පුළුවන්. හැබැයි යා ටික දවසකට පස්සේ අඳුරගෙන කියනවා අපේ මේ ඇඩ්‍රස් එක අපි මේක වැඩ කරන ඇඩ්‍රස් එක නෙමෙයි කියලා. ඒ හින්දා ඇඩ්‍රස් එක නොදී හිටියට අවුලක් නැහැ. ඊට පස්සේ මේක next දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් අපි අර හදපු මේ ප්‍රොෆයිල් පික්චර් එක. දැන් ඉක්මන් වැඩි වුණා නම් ආයෙ පොඩ්ඩක් බලන්න. hello sir. ඔව්. සර් මේ පොඩි ප්‍රශ්නයක් මේ ඔය නම්බර් මේ එතකොට ඇඩ්‍රස් එක USA එහෙම ටාගට් කරනවා නම් ඒකේ එකක් ෆේක් එකක් දෙන්න ඕනේද නැත්නම් අපේ ලංකාවේ එකක් දෙනවද? නෑ ෆේක් එකක් දෙන්නෙත් ඒ හින්දා තමයි අපිට USA නම්ම නම් නෑනේ. ගොඩක් වෙලාවට ලොකේෂන් එක දාන්න යන්න එපා. ලොකේෂන් නොදා ඉන්න තරමටම හොඳයි. ඒක පස්සේදී ඉස්සරහදී ආ කියනවා අපි මේ වැඩ කරන ලොකේෂන් එකත් එක්ක මේක මැච් වෙන්නේ නැහැ කියලා. ලොකේෂන් එක නොදා ඉන්න. ඉස්සර නම් ඒව අල්ලකුන්නේ නැහැ. දැන් ලොකේෂන් එක කියනවා අවුලක් කියලා. ඒක මේ ෆ්ලැග් එකක්වත් මේ එකක් විදිහට නෙමෙයි ඉන්නේ. අපි කරන්ට් ලොකේෂන් එකේ නෙමෙයි ඉන්නේ කියන එක විතරක් එයා පෙන්නනවා. ඕනනම් අප්ඩේට් කරන්න කියලා. හරි ඊට පස්සේ
ඒ හින්දා ලොකේෂන් එක නොදා මේ ඊමේල් ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් ඒවා බොරුවට දුන්නට කවන්නේ නැහැ වෙබ්සයිට් නම නම් බොරුවට දුන්නට කවන්නේ නැහැ. දැන් අපි අතනින් නෙක්ස්ට් එකට දුන්නාන් පස්සේ මේ ටික ආව මෙතන මුකුත් අපි ෆිල් කරන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් ෆිල් කරන්න මේ මෙතන අපි always open දුන්නට ගැටලුවක් නැහැ. අපේ page එක හැමතිස්සෙම මේ වෙලාව තියෙන හින්දා. ඊට පස්සේ දැන් අපි profile picture එක upload කරන තැනට ආවා. අපි දැන් profile picture එකක් හදාගෙන download කරගෙන තියාගෙන හිටියා. මගේ මේ download එකේ දේවල් වැඩි හොයාගන්න හරි අමාරුයි. ඒ හින්දා මම මේක මෙතෙන්න ගන්නම්. මේ කරන දේ අමතක කරන්න මම මේ download එකේ හොයාගන්න අමාරු හින්දා desktop එකට දාගත්තා. හරි. ඔන්න දැන් මෙතනින් ෆෝන් එකකට මේක මේ විදිහමයි වෙන දෙයක් නෙමෙයි. මෙතන profile picture එක මම හදාගත්ත එක මේක මෙතන දානවා. මේක අර watermark එකත් එක්ක දැන් මේ හදන්න මේ වෙලාවක් නැති හින්දා ඊට පස්සේ මෙතන ලස්සන මේ profile picture එක upload වෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත cover photo එකත් මේ විදිහට එතන upload කරන්න පුළුවන්. profile picture එක ආවා, cover photo එක ආවා. මෙතන මේ action button එකත් ඔයාලට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. message call අනම්මනම් විදිහට. ඉතින් අපි මේක මේ business එකට target කරන page එකක් නෙවෙයි හින්දා ඔය බලන්න දැන් අපේ page එක හරි ලස්සනයි. නමක් තියෙනවා, photos තියෙනවා, අනම්මනම් තියෙනවා. මේවා තියෙන හින්දා දැන් හරි ලස්සනයි මේක. මෙතන මේ action button එකත් හදන්න පුළුවන්. ඒක ගැටලුවකුත් නැහැ. එතෙන් ඕන එකක් message call අනම්මනම් ඒක දෙන්න පුළුවන්. හරි. next එක දුන්නා. දැන් අපි page එකෙත් ගොඩක් මේව ඉවරයි. මෙතෙන් WhatsApp number එකක් add කරන්න පුළුවන්. ඕනනම් skip කරන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ. හරි. මෙන්න මෙතෙන් ආපු ගමන් අපි මොකද්ද මුලින්ම කරන්නේ? දැන් අපි page එක හදලා ඉවරයි. දැන් අපේ මේ වෙලාවේ දැන් අපි ටක් ගාලා වෙනවා. දැන් මේකට followers ලෝනි follow back කරන්න මම follow back කරන්න මම follow කරන්න මම follow back කරනවා කිව්වේ. දැන් හතර වටේ දුවන followers ලා ඔය අනම්මනම් කර දැන් මුලින්ම ඉන්න friend list එකට request එක දානවා, ඔක්කොම දානවා, message කරනවා මම page එකක් හදුවා like කරන්න මේවා කරන්න කියලා. ඒ local page එකට ඔයා ඒ ටික කරන්න. හැබැයි මේකට ඒ වැඩේ කරන්න එපා. හරිද? මේකට ඒ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. මේක අපිට ලංකාවේ එකකින්වත් වැඩක් නැහැ. ලංකාවේ එකකින්වත් වැඩක් නැහැ. ඒකම තරහ වෙන්න එපා. අපි මේක ටාගට් කරන්නේ පිටරට. පුළුවන් තරම් මේක ලංකාවේගෙන් හංගගෙන තමයි ඉන්න ඕනේ. හරිද? ඒ හින්දා මේක පුළුවන් තරම් මේ invite friend කියන එකට දෙන්න යන්න එපා. හරිද? ඊට පස්සේ මේක next කරන්න notification අනම්මනම් email notification අනම්මනම් ඒ ඕනේ notification ආවට කමන්නේ done කරන්න. මේ notification එක උඩ එන්නේ මේකට එන notification ඔයාගේ profile එකේ වෙන්නවට කමන්නේ නැද්ද කියලා. ඔන්න අපේ page එක හැදිලා තියෙනවා ලස්සනට. cover photo එකයි ඒ ටික හැදිලා තියෙනවා. මේ තියෙන අපේ page එකේ dashboard එක. අපි තාම මුකුත් දාලා නැති ඉන්න මේක මේ විදිහට ලස්සනට තියෙනවා. අපි ආසම එක මෙතන තියෙනවා. CM tool criteria හැම තාම මුකුත් පෙන්නන්නේ නැහැ. notify කරන්නේ නැහැ මම. මොකද මේක දැනට මේ මොනවාද තාම එකෙක් නැතුව බොරුවට notify කරලා වැඩක් නැති හින්දා. මතයක් තියෙනවා notify click කරාම CM එන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. CM එනවා. එහෙම ගැටලුවක් නැහැ. පරක් වෙනවා අනම්මනම් ඒ වගේ ගැටලු කියලා තියෙනවා. සමහර විට කියන අය මේවා ගැන රිසර්ච් කරලා කියනවා ඇති. මම කියන්නේ ඒවා වැරදි. ඒගොල්ලෝ උගන්වන්නේ බොරුවක් අනම්මනම් කියලා කිසිම දෙයක් කරන්නේ නැහැ. එයාලා ලබපු එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ එයාලා කරපු රිසර්ච් එක්ක එයාලා එහෙම දෙයක් කියනවා ඇති. මං ලැබපු එක්ස්පීරියන්ස් සහ අපි බලපු දේවල් එක්ක අපි notify දීපු ඒවාට CM ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මම උගන්වන්නේ මං කායින්වත් අහන දෙයකට වැඩිය මම එක්ස්පීරියන්ස් කරපු දේ සහ මම දන්න දේ නිසා notify click කරා කියලා එහෙම ගැටලුවක් මුකුත් නැහැ. එහෙම ගැටලුවක් මොකුත් නැහැ කියලා කියන්නේ එහෙම ගැටලුවක් තියෙනවා කියන අය වැරදි කියන එක නෙමෙයි. මම දැන් කියප එක තේරෙන්නේ නැති. එහෙම වෙනම උගන්වන කට්ටියත් එක්ක කිසිම මේ එකක් නැහැ. ඒගොල්ලෝ කියලා ඇත්තේ ඒගොල්ලෝ රිසර්ච් කරලා ඒගොල්ලෝ කරපු දේ ඉඳ ඒගොල්ලෝ ඒක ගැන දැනුමක් ඇතුව කියනවා ඇති මොකක් හරි දෙයක් ඉඳ මම කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ගැටලුවක් වෙලා නැහැ. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා. හරි ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපේ මේවා ටික මෙතන තියෙනවා. අපි දාන කන්ටෙන්ට් අනම්මනම් ඒ ටික ඔක්කොම මෙතන දාලා ඒ ටික මේවා කරන්න පුළුවන්. මේවට දාන අනම්මනම් ඔක්කොම අපි ක්ලාස් වලදී කතා කරනවා. මේවට දාන වෙලාවල්, මේවට දාන්නේ මොනවද, මේවට දාන හැෂ්ටැග්, මේවට දාන නොටිෆිකේෂන් මේ මොනවද, කැප්ෂන් අනම්මනම් මේ දැක්කනේ page එක බැලුවෙන් හරි ලස්සනයි. දැන් මේක යවන්න ඕන රටවල් පවා ගොඩක් දුරට ඒගොල්ලෝ දන්නවා. දැන් අපි මේකට එකපාරට වීඩියෝ එකක් දාලා අපි මේකට රීල් එකක් දාලා
දැන් අපි මේක ටාගට් කරා අපිට රටකට අපි හෙට උදේට වීඩියෝ එකක් දානවා මේ අර කලින් කිව්වා වගේ අර ප්‍රොෆයිල් එකට නම දාන්න කිව්වා වගේ කිටි කියලා කැප්ෂන් එක දාලා දානවා මේ රීල් එකක්. ඒක යන්නේත් නැහැ. ඇයි යන්නේ නැත්තේ? දැන් මේක හදේ USA වලට හදලා ආයෙත් අපි අර පරණ පුරුද්දට අර අපි දන්න අර සාමාන්‍ය කැප්ෂන් ටික දානවා. අර අපි සමහර කට්ටිය හෑෂ්ටැග් දානවා මුළු ජීවිත කාලෙම එක දිගට පල්ලෙහාට බලාගෙන ගියත් එකම හෑෂ්ටැග් ටික තමයි දාලා තියෙන්නේ. අපි හෑෂ්ටැග් දානකොටත් මතක තියාගන්න ඕනේ හෑෂ්ටැග් 5කට වැඩි දාන්න එපා ඒක බොරු වැඩක්. හෑෂ්ටැග් දානකොට පවා මතක තියාගන්න ඕනේ මේ හෑෂ්ටැග් දාන්නේ වෙන රටක් ටාගට් කරලා. එතකොට මේ දවස්වල අපේ රටේ හෑෂ්ටැග් එකක් පහුගිය දවස්වල ප්‍රසිද්ධ වුණා go home. go to go ඔන්නෝම මොකක්ද එකක් ආවා. ඒක දැන් ඒ හෑෂ්ටැග් එක දාලා මම දානවා USA පෙට්ලට මේ රීල් එකක් අප්ලෝඩ් කරනවා. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. මොකද go home go to හරි මොකක් හරි කියන එක මේ දේශපාලනේ නෙමෙයි මම උදාහරණයක් ගත්තේ. ඒක ගැලපෙන්නේ මේ මෙවෙකට මේ ලංකාවේ ඔඩියන්ස් එකටයි ඒ මෙවෙක. මොකද ඒ හෑෂ්ටැග් එක ඕස්ට්‍රේලියාවේවත් යුරෝපේවත් USA වලවත් කොහෙවත් ප්‍රසිද්ධ නැහැ. දැන් ඔයා හෑෂ්ටැග් එකක් දානවා වගේ ටක් ගාලා ඒක දාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ගොඩක් අය දානවා FYP කියලා. හැබැයි මිලියන 310ද 20ද ඒකේ වෙව් එක තියෙනවා. ඒ වුණාට වැඩක් නැහැ. එහෙම ආවට ගියට දාන්න එපා. ඔයා දාන්නේ දැන් ඔයා මෙතන දානවා නම් මේ දෙන්නගේ මේ පල්ලගේ මොකක් හරි ඇවිදන් යන එකත් ඒ ඇවිදන් යන එකට අදාළ හෑෂ්ටැග් තමයි දාන්න ඕනේ. එහෙම නොදා නිකන් දාන ඒවට ඩෑෂ්බෝඩ් එකේ ටික දවසකින් පෙන්නනවා අපි දාන හෑෂ්ටැග් එක අපි දාන රීල් එකත් එක්ක මැච් වෙන්නේ නැහැ කියලා. එතකොට අපේ මේක යවන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම මේගොල්ලෝ බලනවා අපි කරන වැඩ හරිද කියලා. මේ දැන් අපි මේකට ඇවිල්ලා මොකක් හරි බොරුවක් කරනවාද මේවා කරනවාද අනම්මනම් කියලා බලනවා. හරි අපි ඊළඟ පේජ් එකට ඊළඟ කතාවට එමු. දැන් පේජ් එකක් හැදුවා. දැන් මම මේකේ කිව්වා පේජ් එකක් හදන හැටි කියලා දෙනවා. ෆොරින් ඔඩියන්ස් ටාගට් කරලා දැන් හරි. ඔන්න මගේ වගකීම ඉවරයි. පේජ් එකක් හදන විදිය බොහොම සරලව කියලා දුන්නා. ඔන්න හරි හෙට ඉඳන් මේකට වීඩියෝ රීල් ඔයගොල්ලෝ හදලා දාන්න. එහෙම විතරක් බෑ. ඔන්න දැන් තව දෙයක් කියනවා මේක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. මේක හොඳට ඔළුවේ තියාගන්න ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. ගොඩක් අය කියලා දෙන්නේ නැහැ කියන්නේ මේ පන්ති නරකයි නෙවෙයි ඒවා හොඳයි. ඒවා වෙනම කතාවක්. මම මගේ කට්ටියට මේක කියලා දෙනවා. මේක වෙන පන්තිවල කියලා දෙන්නේ නැහැ. මගේ විතරයි කියලා දෙන්නේ කතාවක් නෑ. වෙන දේවල් තියෙනවා හරි හොඳට ලස්සනට ලොකු මේ වෙකින් කරගෙන යනවා. කිසි ගැටලුවක් නැහැ. මම දන්න දේ තමයි මේ කියලා දෙන්නේ. මේ පේජ් එක හැදුවට පස්සේ ඔයා මේකට හෙට ඉඳන් රීල්ස් දානවා නම් ඔයා හෙට මේකට රීල්ස් දාන්න එපා. ඔයා මේකට අනිද්දා රීල්ස් දැම්මත් කමක් නැහැ. හෙට දාන්නත් එපා අනිද්දා දැම්මත් කමක් නැහැ. ඒකයි මම ක්ලාස් එකේ යන ළමයින්ට කියන්නේ පේජ් 3ක් ඔයාගල්ලා හදාගන්න. එක පේජ් එකක් මේ වගේ EI පේජ් එකක් හදාගන්න. අනිත් පේජ් එක ඔයාගේ කැමරාවෙන් මොනවා හරි රෙකෝඩ් කරලා දාන්න පුළුවන් පේජ් එකක් හදාගන්න. අනිත් පේජ් එක ඉන්ටර්නැෂනල් ෆොටෝ පේජ් එකක් හදාගන්න. දැන් මේක අපි රීල් නේ දාන්න අයිඩියා කරේ. ෆොටෝ දාන්න පේජ් එකක් හදාගන්න. මේකේ කැමරාවෙන් වීඩියෝ කරන කන්ටෙන්ට් එක අර ඕගොල්ලන්ට අනිත් පේජ් දෙකටම වීඩියෝ රීල්ස් ෆොටෝස් හදාගන්න විදිය මම කියලා දෙනවා. එහෙම කියලා දීලා හදාගන්න බැරි වුණොත් කොපි පේස්ට් කරන්න පුළුවන් මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් මම දෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පේජ් තුනම ගොඩ දාන්නම ඕනි. ෆෝන් එකෙන් කරන එක ඔයාලට අමාරු වුණත් ෆෝන් එකෙන් කරන ඒවා මම කියන්නම් මොන වගේ අයිඩියාද කියලා. අර AI දෙක නම් අනිවාර්යයෙන්ම ගොඩ යන්න ඕනේ. මොකද Tamanට හිතලා ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න විදිය කියලා දෙනවා. මම කියලා දෙන්නේ නැහැ. මෙන්න ප්‍රොම්ප්ට් එක තියෙනවා. මේක කොපි කරාම ඔයාලට මේ වගේ වීඩියෝ ටිකක් එනවා. මෙන්න මේ වීඩියෝ එක මේ කැප්ෂන් වලින් මෙහෙම දාන්න නෙමෙයි මම කියලා දෙන්නේ. මම මුල්ම සතියේ කියලා දෙන්නේ ඔයාට ඕනි වීඩියෝ එකක්, ඔයාට ඕනි රීල් එකක් හදන්න. කවුරු හරි පොඩි ළමෙක් හරි ඇවිල්ලා කිව්වොත් තාත්තේ ඔයා වීඩියෝ හදනවා, මාමේ වීඩියෝ හදනවා, මට මෙන්න මේකක් හදලා දෙන්න. මට මේ කුරුල්ලෙක් පියාඹන වීඩියෝ එකක් හදලා දෙන්න කිව්වොත් ඔයා කියන්න ඕනේ අනේ පුතා මම මේ මාස්ටර් ප්‍රොම්ප්ට් දාලා තමයි ෆොටෝ හදන්නේ මම වීඩියෝ හදන්නේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් දාලා මට ඒ වීඩියෝ විතරයි හදන්න පුළුවන් මොකද මම මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක කොපි කරා එන්ටර් කළා ටොපික් ටිකක් ආව එකක් දුන්නා ඒක එන්ටර් කරා ඊට පස්සේ මම මේ එකක් මෙහෙම එඩිට් කරලා Facebook එකට දාන එක තමයි කරන්නේ මම දාන්න ඉටි ගෙඩියක් නෑ කියලා. එහෙම බෑ මගේ ක්ලාස් එකේ ළමයි මගේ අය අද යාට මොනවා හරි හිතුනොත් එයාට වෙන මොකක් හරි වීඩියෝ එකක් හදන්න කියලා එයාට අක්ගාලා ෆෝන් එකෙන් එයාටම ප්‍රොම්ප්ට් එකක් ලියාගෙන ඒ සිද්ධියට අදාළ ප්‍රොම්ප්ට් එකක් ලියාගෙන වීඩියෝ එකක් හදන්න තප්පර 8ද 10ද 15ද 20ද 30ද ඒක ඔයාටම හදන්න පුළුවන් වෙන විදිය පළවෙනි සතියේදීම කියලා දෙනවා. හරිද? ඒ හින්දා මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් දීලා මෙන්න මේකෙන් ඕගොල්ලෝ පේජ් එකක් හදන්න කිව්වනම් මට හරි ලේසි ඊළඟ දවසේ මට බලතෑගි ඕගොල්ලෝ හදලා තියෙනවාද මේක පොඩ්ඩක් අඩුපාඩුයි පුතා කියලා දාලා මට ඒක ෂේප් වෙලා ගැලවිලා ඉන්න පුළුවන්. ඒ වුණාට මම
එහෙම ටයිප් කරලා ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න බැරි අයටත් මම වෙනම මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් නෙවෙයි ගොඩක් දෙනවා. එකක් ඔක්කොම දීලා බෑනේ. ඒ මාස්ටර් ප්‍රොම්ප්ට් ඔක්කොම උදව් කරගෙන වෙනම පේජ් හදන්න පුළුවන්. නැත්නම් ඒ ටිකෙන් එකක් තෝරගෙන එක පේජ් එකක් හදා ගන්න පුළුවන්. නැත්නම් මේ මාස්ටර් ප්‍රොම්ප්ට් ඔක්කොම පේජ් හදන්න පුළුවන්. ඔයාලා වැඩියෙන් කරන තරමට ගහන එක ගලක් හරි වදිනවා. හරිද? පළවෙනි මයික් එක මියුට් කරන්න. පළවෙනි පේජ් එකේ දෙකේ CM ඔන් වෙගෙන එනකොට අනිත් පේජ් වලට දන්නේම නැතුව යටින් CM ඔන් වෙලා ඔයගොල්ලෝ බලලත් නැහැ. අපිත් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ පළවෙනි පේජ් එකේ දෙකේ CM ආපු දවසේ උඩ පැනලා අරේ මේ නටලා CM එක ගත්තාන් පස්සේ දැන් CM එනකොට දන්නෙත් නැහැ දවස් දෙක තුන පහු වෙලා CM එක බලන්න අමතක වෙනවා. ඒ හින්දා පස්සේදී මේවා ලොකු මැජික් නෙවෙයි වෙනවා. හරි. ඊට පස්සේ මේ දැන් අපි ඒ කතා කරපු ටික පැත්තකින් තියමු. දැන් මේ පේජ් එක හදපු දවසේ ඔයාලා මුකුත් හෙට මුකුත් මේකේ දාන්නේ නැහැ කියලා ඕගොල්ලෝ පුරුදු විදියටම හෙට Facebook එකේ ඕගොල්ලන්ගේ මෙතනින් account එකට මාරු වෙලා පුරුදු ඕපදෝප ටික බලනවා නෙමෙයි. පුරුදු ගිහිල්ලා අර මේ දවස්වල අත්තලම් කොට ගත්ත එක්කිනා වයි අප හම්බුණාදයි ඒව දැන් බලලා ඇති. දැන් ඔයා උදේට Facebook එකට නැගිට ගමන්ම බාත්රූම් එකට හරි මොකේට හරි අරන් ගිහිල්ලා උදේ දින වල්පල් ටික බලන්න එපා දැන්. දැන් එපා නෙවෙයි ඔයා බලන්න. මම අර වැඩි මේකට කියන්නේ ඒවට කාලේ නාස්ති කරන්න එපා. දැන් කී හරි මේකෙන් එකතු කරගෙන ගන්න මේ එකක් try කරන්න. ඔයාලට free හම්බෙන හැම වෙලාවකම reel එකක් වීඩියෝ එකක් ඔයාලට බස් එකේ යද්දී උනත් reel එකක් වීඩියෝ එකක් හදන්න පුළුවන් තත්ත්වෙට ඔයගොල්ලන්ව ගේනවා. ඔයා වැඩපොලේ ලන්ච් ටයිම් එකේ කෑම කන ගමන් උනත් තනියකින් ඔයාලට ෆෝන් එකෙන් අනිත් පැත්තෙන් reel එකක් හදලා ටක් ගාලා අප්ලෝඩ් කරලා ලන්ච් ආවේ කිව්වලා වැඩ කරන්න පුළුවන් යන විදිහට මේව වෙන්න පුළුවන් ඔයාලට ඒ තත්ත්වෙට ඔයාලා හැදෙනවා. මේ page එකේ වැදගත්ම දේ තමයි මම දැන් මේ කියන්නේ. දැන් මේ කතා කරපු බයිලා විකාර ඔක්කොම දැන් ඔළුවෙන් මෙහෙම පැත්තකින් තියන චූටි වෙලාවක් දෙන්නම් ඒක පැත්තකින් තියන්න. දැන් page එක හැදුවා ෆොටෝස් දැම්මා page එක ගැන ඉගෙන ගත්තා මගේ බයිලා අහගෙන හිටියා ඔක්කොම ටිකම ඕගොල්ලෝ මේව කරා. දැන් ඒ ඔක්කොම ටික පැත්තකින් තියන්න. දැන් අලුත් කතාවක් පටන් ගන්නවා. මේකත් හරිම වැදගත්. හරි රිලැක්ස් වෙන්න හුස්මක් ගන්න මේක අපි කතා කරනවා. හරි අපි යමු වැඩේට. මේ කැමරාවෙන් පේනකොටනේ මං හරි සුදුයි මේ අර මේ වෙබ්කෑම් එකක් හින්දා ටිකක් කළුවට පේන්නේ. හරි. අපි යමු. දැන් හරි දැන් කට්ටියගේ ඔළුව ඔක්කොම නිදහස් මුකුත් නැහැ ඔළුවේ. රිලැක්ස් ඔක්කොමලා. හරි. දැන් වැඩේ. මේ දැන් මේ අපි page එකේ ඉන්නවා. ඔන්න දැන් අපි page එකේ ඉන්නවා. දැන් අපි මේකේ මුකුත් නැහැ. මේක හරි කම්මැලි. මේකේ හිටියයි කියලා අපිට දැන් සල්ලි හම්බෙන්නේ නැහැ මුකුත් නැහැ. අපිට අග්ගාලා අපේ page එකට මාරු වෙලා අපි මොකක් හරි යාළුවෙක් බයිලයක් බලනවා. එහෙම කරන්නේ නැතුව ඔයාලා දැන් මේකේ මේ උඩ search එකෙන් ගිහිල්ලා search කරන්න මෙන්න මේ වගේ දේ මේ පෙට්ලා සම්බන්ධව තියෙන මේ තව group මොනවද කියලා. ඒ group public group වෙන්න ඕනේ. මොන්න බලන්න මම pet කියලා ගැහුවාම මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් තාම මෙයාව අපිට හරි මෙව් එකට යවලා නැහැ. මොකද මේ සිංහලේවත් පෙන්නනවා මේ ශ්‍රී ලංකා. මොකද මෙයා දැන් ලොකුටම අපේ මෙව් එක තමයි අරගෙන තියෙන්නේ. මොකද අපි මේක හදපු ලොකේෂන් එක තමයි මෙයා ගොඩක් අරගෙන තියෙන්නේ. ඒ වුණාට අපි මේව ඇතුළට ගිහිල්ලා මේව පොඩ්ඩක් මේ page වල පොඩි වෙලාවක් වැය කරලා අපි මේ page එකක් ඇතුළට ගිහිල්ලා බලමු. මේ page එක ගිය ගමන්ම වටපිටාවේ පොළවෙන්ම පේනවා මේ රත්තු සිමෙන්ති දාපු ලංකාවේ ගේක කතාවක් තමයි මෙතන තියෙන්නේ කියලා. ඒක දැක්ක ගමන් සිංහල තියෙනවා. රග්ගාලා මෙතනින් අයින් වෙන්න ඕනේ. හොඳේ? ඒක බල ඉන්නකොට රග්ගාලා අයින් වෙලා මෙන්න තියෙනවා අපි හොයන જાති එකක්. pets cats dogs cat and dogs USA UK Canada කියලා එකක් තියෙනවා. හොඳේ? මේකට ගියාම අපිට අපේ අර page එකට වැඩිය මේකේ වෙනස් කතාවක් පේනවා මේ. දැක්කද මේ එක එකනා දාලා තියෙනවා මේ SKGM කියන එකක් දාලා තියෙනවා මේකට. ඔන්න දැන් අපිට පොඩ්ඩක් සහනයක් තියෙනවා. අපිට දැන් මේ කමන්නේ තව එක්කෙනෙක් දාලා reel එකක්. දැන් අපි ඒ තව එක්කෙනෙක් දාලා කියන එකෙන් අපි මොකද්ද ඔලුවට ගත්තේ? අපි වීඩියෝ එකක් ෂෙයා කරොත් මෙයා අපිට chance එක දෙයි මේ page එකේ අපේ වීඩියෝ එකක් ෂෙයා කරන්න chance එක දෙයි කියලා. හොඳේ? මේ ලංකාවේ කෙනෙකුත් ෂෙයා කරලා මේ දැක්කද විනාඩි 18කට කලින්. මේ එයත් US ටාගට් කරලා තමයි මේ pet love කියලා දාලා සිංහල මුකුත් කතා දාන්න නැතුව දාගෙන. හැබැයි ඔන්න උදාහරණයක් බලන්න මෙයා කරගෙන තියෙන මෙයා මේ US වලට pet target කරගත්තට එයාගේ නමෙන් තමයි page එක කරලා තියෙන්නේ. දැන් තේරුණාද? දැන් එතකොට ඕගොල්ලන්ට මේ අපහසුකම් වෙනවද? දැන් ඕගොල්ලන්ට එනවද හෙට ඉඳලා මේ ලංකාවේ නමක් දාගෙන මේ විදිහට page එක දැන් මේක සුද්දෙක් බලයිද? දැන් මේක USA කාරයෙක් බලයිද? මේක
මෙයා මේ ඉන්න මිනිස්සයා බ්ලැක් එක කිසිම ගැටලුවක් නැහැ. මේ දැන් ඉන්නේ මෙයා මේ අඳුරන කියලා දන්නේ තරහ වෙයි මුකුත් වෙන්නේ නැහැ. අපි නිකන් කතා කරමු. එයාට කිසිම අපහාසයක් නෙමෙයි කරන්නේ. මේ ඉන්නේ එක්කිනා එයා හැමේ වර්ණය සුදුද කළුද කියන එක අදාළ නැහැ. එයා කළු කෙනෙක් නෙවෙයි සුදුද කළුද කියන එක අදාළ නැහැ. මේ ඒකේ පෙන්වන්නේ මේ මෙයාගේ නම තමයි මෙතන මේ ගැටලුව වෙලා තියෙන්නේ. එයා නමක් සිංහලෙන් මේ සිංහල නම දාගෙන එයා පේජ් එක කරගෙන යනවා. මට හිතෙන්නේ බොහෝ දුරට එයාගේ පේජ් එක මේ ප්‍රොෆයිල් එක පේජ් එකක් බවට පත් කරගෙන තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ ෂෙයා කරන්නත් දෙනවා. මේකේ ගැටලුවක් නැහැ. මේ බලන්න තව අය ෂෙයා කරගෙන තියෙනවා. ඔය දැක්කනේ මේ AI වලින් ෆොටෝ හදන මේ වගේ දේවල් නම් හදන්න එපා. මේවට මේ බොරු වැඩ මේව කරන්න එපා. මේ මයිකල් ජැක්සන් නේද? එයා මේ පූසෝ ටිකක් එක මූද ඉන්නේව මේ වගේ කොම්පාට් දාන්න නම් මේව වෙන්න එපා. ඒව නම් මේවට මහන්සි වෙන්න මේවා අහගෙන ඉන්නත් එපා. වෙන මේ වගේ වැඩ කරන්න ඉගෙන ගන්න එනවා නම් මේ ඊට පස්සේ තමයි මේ බලන්න මෙයා එකක් ඒ විදිහට දානවා. දැන් මම මේ පෙන්න වෙන්න මේ කියන්න දඟලන්නේ මොකද්ද? මම මේ කියන්නේ මේ වගේ පේජ් එකක් මේ වගේ මේව ගෲප් මතක තියාගන්න මේ පේජ් එකනේ මේ ගෲප් එකක්. මම මේ ගෲප් එකට ජොයින් වෙනවා. මොකද මේක මට ඉස්සරහට ඕනි වෙයි. මොකද මට පුළුවන් මේකට මම හදන රීල්ස් ෂෙයා කරන්න. ෂෙයා කරාම මේවල මිනිස්සු බලලා මගේ මේකටත් මේවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ පේජ් එකක් ජීවිතේට හදපු ගමන් පළවෙනි පාරම බූස්ට් එකක් ගහන්න ලෑස්ති වෙන්න එපා. ෆොටෝ පේජ් කරනවා නම් බූස්ට් එකක් අනිවාර්යෙන් ගහන්න ඕනි. හැබැයි රීල් පේජ් ඕගනික් යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මගේ තියෙන හැම රීල් පේජ් එකෙන් කිසිම පේජ් එකකට මම සහතිකව කියනවා මම බූස්ට් එකක් ගහලා නැහැ. රිසර්ච් කරන්න විතරක් මම බූස්ට් එකක් ගහලා දිනවා. මට නම් ලොකු මේ එකක් ඇවිල්ලා නැහැ. හැබැයි ෆොටෝ පේජ් එකක් කරනවා නම් ඔයාලා අනිවාර්යෙන් බූස්ට් එකකට ලෑස්ති වෙන්න ඕනි. ෆොටෝ යන්නේ නිකන් අර මෙහෙම කඩදාසි රොකට් එකක් හදලා අහසට ගැහුවා වගේ තමයි. මෙහෙම අර එහෙම හැම තැනම යනවා. කොහේ ඔඩියන්ස් එකක් ටාගට් වෙනවද කියන එක අපිට හිතා ගන්න බෑ. අපි රොකට් එකක් හදලා මෙහෙම උඩට ගැහුවාම ඒක අපිට ඕනි තැනට යනවා හරිම කලාතුරකින් ඉන්නේ. ඒ හින්දා අපිට ඕනි තැන පෙන්වන්න ෆොටෝ පේජ් එක බූස්ට් එකක් ගහන්න වෙනවා. හැබැයි රීල් වල ඕගනික් යන්න පුළුවන් බූස්ට් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් ඔළුවේ තියාගෙන බූස්ට් එකක් ඕගොල්ලෝ ගහන්න ලෑස්ති වෙනවා නම් $10ක් ලෑස්ති කරගෙන ඒ $10 මට දෙන්න ඕනේ. හරි. නෑ එහෙම මට දෙන්න ඕනේ නෙවෙයි. ඒක Facebook එකට ගෙවලා තමයි මේවා කරන්නේ. ඒක විහිළුවක් කරේ කෑල්ලා අමතක කරන්න. මේ මම මේක බොරුවට කිව්වේ මට දෙන්න ඕනේ කියලා. මේ කම්මැලි වෙයි කියලායි මම එහෙම කිව්වේ. මේ මට දෙන්න ඕනි නෑ. ඔයාලා ඒක Facebook එකට ගෙවලා තමයි වැඩේ කරගෙන යන්න ඕනේ බූස්ට් එක ගහද්දි. අන්තිම වෙනකම් මේව අහන්න ගොඩක් වැදගත් ඒවායි කියන්නේ. බූස්ට් එක ගහද්දි විතරයි ඒක ගෙවන්න ඕනේ. හැබැයි පුළුවන් තරම් ඕගනික්ම යන්න try කරන්න. හැබැයි බූස්ට් එකක් ගැහුවයි කියලාත් එහෙම ඊළඟ දවසේ බූස්ට් එකට පුරුදු වෙනවා. අනම්මනම් එහෙම කතාවක් නෑ. මම කතා කරේ ඉතින් දැන් මම මෙතන මේ තියෙන තරම් ගොඩක් page මම මේවට ගිහිල්ලා බලනවා. මේවල ඉන්නවා හොඳ audience. මේ 48000ක් මේකේ ඉන්නවා. මේක මේ මිනිස්සු public ඒවත් දාලා තිනවා. මේ බලන්න මේ දාලා තියෙන දේවල් දැන් මේ බලන්න මේ පිටරටවල වල මිනිස්සු දාන ඒවල අර ඔයාලගේ ඔළුවේ තියෙන අදහස තියෙන වීඩියෝස් මේවල තියනවාද කියලා. ඔයාලගේ අර ඔළුවේ තියෙන අදහස් මේවා පවා AI වලින් හදලා මේ විදිහට කලර් එඩිට් කරලා මේ natural look එකෙන් ගන්න පුළුවන් මේ එතකොට ඔයාගේ අර ඔළුවේ තියෙන idea මේ reel වල තියනවාද කියලා බලන්න අර පූසෙක් කාටුන් පූසෙක් ඉස්සරහට දුවගෙන ඇවිල්ලා බෝල් එකට පයින් මේ එකක් තියෙනවා මේ එයා කිසිම තේරුමක් දන්නේ නැතුව හදන කෙනෙක්. බැලුව බැලමෙන්ම තේරෙනවා එයාට අවබෝධයක් නැහැ කියලා. මොකද අවබෝධයක් නැහැ කියලා කියන්නේ. අන්න ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ගෙන් අහන්නද? මේ වීඩියෝ එක මෙයා මේ reel එකක් අප්ලෝඩ් කරලා දිනවා මේ කවුරු හරි කෙනෙක්. ඕගොල්ලන්ගේ දැනුමේ හැටියට ඕගොල්ලෝ මේ reel එක දැක්ක ගමන්ම ඔයාලට ඔළුවට ආපු වැරද්ද මොකද්ද කියන එක කියන්න බලන්න. මයික් මියුට් එක අයින් කරලා මෙන්න මේ reel එක දැක් ඔයාලගේ අවබෝධය ඒක හොඳයි. මෙතන watermark එක තියෙන එක නෙමෙයි. හොඳයි මේ Gemini එකේ හද watermark එක තියෙන එක නෙමෙයි. මට මයික් එක අන්මියුට් කරලා කියන්න watermark එක නෙමෙයි. ඔරිසෙන්ටර් නේද අර ඇන්ගල් එක වැරදි නේද තියෙන්නේ. හරි. පළවෙනියෙන් මේකෙන් මේක අහන්න එක. ඔව්. පළවෙනි අන්න හරි. ඒ ගැන අවබෝධයක් හරි. thank you. ඒ ගැන අවබෝධයක් තියෙන එක හරිම සතුටුයි. ඔයාලා කියන්නේ ඉස්සරහින් ඉන්නවා. මේක මේ සයිස් එක හින්දා මේක රීච් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකෙන් බලන කෙනෙකුට මේක වේවා වෙන්නේ නැහැ. මේ බලන්න මෙයා මේ බිස්නස් එකකට මේක කරලා තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක දාලා එයාගේ බිස්නස් එකක් ග්‍රෝ කරන්න තමයි මේ call now කියලා බටන් එක දාගෙන තියෙන්නේ ඒ හින්දා. නැත්තම් මෙයා මෙතන දාගන්නේ මෙයාගේ Facebook එක follow වැඩි කරගන්න කරන එක නම් මේ call now කියන බටන් එක නෙමෙයි මෙයා මෙතන දාන්නේ. මේ බටන් ඔක්කොම දාන්නේද කියලා දෙනවා. මෙතෙන් මෙයා දාන්නේ
ෆලෝ බටන් එක නැත්තම් ලයික් බටන් එක. එයාගේ ක්ලික් කරු ගමන් මේක වෙනවා. මෙයාගේ දැන් මෙතන ක්ලික් කරපු ගමන් කෝල් එකක් යන එකයි වෙන්නේ. හරිද? ඒ වුණාට මෙයා මේ මහන්සිලා හදපු ඇඩ් එකක් රීච් වෙන්නේ නැහැ. මෙයා හදලා තියෙන්නේ මේ සයිස් වැරදි. හරිද? ඒ කියන්නේ මේව අවබෝධයෙන් කරන්න ඕනි. මේක සයිස් එක හරි. හරි. ඒ වුණාට අගයෙන් අඩු ෆීල් එකක්. මේකට ලොකුවට මේවා වෙන්නේ නැහැ. මේවා දැක්ක ගමන් Facebook එකේ කවුරුත් බලාගෙන ඉඳලා මේවා දානව නෙමෙයි. මේවා දැක්ක ගමන් මේගොල්ලෝ දන්නවා මේක මොකද්ද මේක අගයෙන් අඩු එකක් කියලා. හරිද? මේවා AI නෙමෙයි වෙන්නේ නැති. ඒ වුණාට මේ විදිහට වීඩියෝ එකේ කලර් අඩු කරලා නිකන් ෆෝන් එකෙන් ගත්තා වගේ එඩිට් කරගන්න පුළුවන්. හරිද? මේවා හරි. ඔය මේවට මේ වගේ පේජ් වලට ජොයින් වෙලා තියාගන්න. මේ වගේ පේජ් වලට ජොයින් වෙලා තියෙනකොට මම දැන් මම මේ ජොයින් කර ඔයාලට මේ පේජ් වල දේවල් මෙන්න මේ වගේ මැසේජ් එයි මේවට මේ එකඟයිද කියලා අහලා ඒව එකඟයි කරන්න. මේ පේජ් වල ගිය ගමන්ම බලන්න මෙන්න මෙතන මේ වැටලා තියෙනවා පබ්ලික් කියලා දැක්කද? මේ පබ්ලික් ගෲප් විතරයි ඕගොල්ලෝ ජොයින් වෙන්නේ. ඕගොල්ලෝ මෙතන ප්‍රයිවට් කියලා දාලා තියෙන ගෲප් වලට ගොඩක් අඩුයි තියෙනවා. ඒවට ජොයින් වෙලා වැඩක් නැහැ. ඕගොල්ලන්ට මේව දාන්න දෙන්නේ නැහැ ඒවල. පබ්ලික් විතරයි. මේ දැන් ගොඩක් ඒවා තියෙනවා. මම මෙතන ඒවා කරනවා මේ පේජ් ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේවා ගොඩක් වෙලාවට අපේ ලංකාවේ අය කරන පේජ් වෙන්නත් පුළුවන්. ඒවට ජොයින් වෙනාට ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ ඔඩියන්ස් එක හදාගෙන නම් තියෙන්නේ. ගොඩක් ඔය ඉන්දියන් පැත්තට පේජ් වලට ගිහිල්ලා ජොයින් වෙන්න යන්න එපා. මොකද තේරුමක් නැහැ. ඒවා රීච් වෙන්නේම වෙන වෙන රටවල් වල. මේවට ඇතුළට ගිහිල්ලා බලන්න මේ වීඩියෝ ෂෙයා කරලා තියෙන අයගේ නම් වලට බලන්න. ඒවා ටච් පොඩ මහන්සි වෙන්න ඕනි. නිකන් බෑ. ඒවයි නම් වලින් ඒ දාලා තියෙන අය ඉන්න රටවල් බලන්න. ඒ ලයික් කරලා තියෙනවා නම් ඒවට ඒ ලයික් වලට ගිහිල්ලා බලන්න මොන මොන රටවල් වල අයද මේවට ලයික් කරලා තියෙන්නේ කියන එක බලලා අපි තේරුම් ගන්න. දැන් මේවා බලනකොට මේ මම මේවා ටිකක් මේ පොඩක් මට තප්පරයක් දෙන්න මම කියන කරන එක ෆලෝ කරගත්තා. ෆලෝ කරගෙන මම මගේ හෝම් පේජ් එකට එනවා. මම කතා කරන්න chance එක දෙන්නම් පුතා මට තප්පරයක් දෙන්න මේ කියාගෙන යනක අමතක කරනවා නැත්තම් මම මගේ හෝම් පේජ් එකට එනවා. හෝම් පේජ් එකට ආපු ගමන් මම මේක මම කලින් පෙන්නන්නම් දුන්නා නැත්නම් ඒක පෙන්නලා යන්න තිබුණා ගොඩක් වටිනවා. මම මේක මේම ගෲප් ටිකක් ෆලෝ කරන්නේ නැතුව ගෲප් ටිකක් මේ ජොයින් වෙන්නේ නැතුව මම මේ හෝම් පේජ් එකට ආවා නම් මට මෙතෙන්න මොනවද වැටෙන්නේ දෙවනි ඉනිම තමයි වැටෙන්නේ. මගේ මේ අලුතෙන් USA ටාගට් කරලා හදපු පේජ් එකට ගිය ගමන්ම වැටෙන්නේ දෙවනි ඉනිමේ වීඩියෝස් තමයි ඔය දෙවෙනි ඉනිම කියන්නේ ඒකේ වීඩියෝස් ටිකක් තමයි මෙතෙන් වැටෙන්නේ. අනේ ඉතින් අපිත් තාත්තයි දෙවෙනි ඉනිම ඉවරයිනේ අඬනවනේ. ඒ හින්දා ටක් ගාලා එකක් ක්ලික් කරලා අනේ අපි බලනවා අනේ හරිය ෂෝක් ගේ වීඩියෝ එක බැලුවා. හොඳේ. ඔන්න දැන් මෙතනත් මට රීල් වගේක් සජෙස්ට් වෙලා තියෙනවා. මම මේවත් හරි ආසයි. අනේ මේ ඔක්කොම ටික මම බලනවා. මේ එකක්වත් මගේ සබ්ජෙක්ට් එකට අදාළව මට සජෙස්ට් කරලා තියෙන රීල්ස් නෙවෙයි. මේ කිසි දෙයක් ඔයා දැන් බලන්න යන්න එපා. ඔයා බලන්නේ මෙන්න මේ වගේ දේවල් ටච් කරලා විතරයි. මොකද ඔයා මේක පෙට්ලට ටාගට් කරපු එකක්. ඔයා යන පාර තමයි මෙයා තේරුම් ගන්නේ ඔයා දෙන්න යන්නේ මොනවද කියලා. ඔයා බලන දේවල් වලින් Facebook එකේ රිද්ම් එක සහ Facebook එකේ AI එක තේරුම් ගන්නවා. ඔයා බලන දේවල් තේරුම් ගත්තාම ඔයා දාන්නේ මොනවද කියන එක යාට නිකම්ම තේරෙනවා. ඔන්න වැදගත්ම දේ මම මෙතන කතා කරන්න ආපු වෙච්චර ගෲප් පස්සේ ගිහිල්ලා වෙච්චර විකාර කතා කරලා මෙන්න මේ තැනට තමයි මට එන්න ඕනි උනේ. කල්පනාවෙන් අහගෙන ඉන්න මට එන්න ඕනි උනේ. ඔයාලා මේ බලන දේවල් මොනවද කියන එක Facebook එකෙන් තේරුම් ගත්තයන් පස්සේ ඔයා දාන දේවල් මොනවද කියන එක එයා තේරුම් ගන්නවා. එතකොට ඔයා දාන දේ යවන්න ඕනි කාටද කියන එකත් එයාට නිකම්ම තේරෙනවා. දැන් මේ පෙට් ගෲප් ටිකකට මම ජොයින් වෙච්ච ඉඳ එයා මං ඒ ජොයින් වෙච්ච සහ මට අලුතෙන් සජෙස්ට් වෙන පෙට් ගෲප් වල ඒවා තමයි මට මේ පෙන්වන්නේ. මේ බලන්න මේ AI වලින් හදන ඒවා නම් මට දැන් පෙන්වනවා. දැන් මම මෙයා දැන් භාගයක්ම තේරුම් අරගෙන මම මේ USA වලට මේ USA වල නෙවෙයි දැන් පෙට්ලව ටාගට් කරන කෙනෙක් පෙට්ලට කැමති කෙනෙක් පෙට්ලා සම්බන්ධව දේවල් දෙන කෙනෙක් කියන එක මෙයා දැන් ගොඩක් දුරට තේරුම් අරගෙන තියෙනවා. ඒකයි මට මේ දේවල් පෙන්වන්නේ. දැන් අපි මොනවා හරි දාපු ගමන්ම එයා දන්නවා අපේ කැමැත්ත මොකක්ද කියලා. මෙන්න මේ වගේ හරි අගෙන් අඩු ඒවා මේවා හදන්න ඇස් දෙන්න එපා. මම ඉස්සරහට කියනවා මොන වගේවද පෙට් වල හදන්න ඕනි කියලා. පෙට් කියපු පළියට මේ වගේ දේවල් හදන්න එපා. පෙට් කියපු ගමන් පෙට්ම නෙවෙයි පෙට්ලගේ මොකද්ද හදන්න ඕනි කියන එක මම කියනවා. මේ වගේ දේවල් මේ හරි මේව එකයි. මේකට views ආවට මේවට ලැබෙන්නේ නැහැ ලොකු මේව එකක් මේ එක අඩුයි. හරිද? මේ වගේ දේවල් දැක්කම ලස්සනයි තමයි. ආස හිතෙනවා. ඒ වුණාට මේවට වැලියු එක අඩුයි. අගේ අඩුයි. අර පොඩි ළමයින්ගේ කාටුන් එකකට ප්ලේ වෙන ඇඩ් එකක් වගේ තමයි උදේ නුගසෙවණට ප්ලේ වෙන්නේ මෙලෝ චාරයක් නැති ඇඩ්. මම මේ වගේ වචන පාවිච්චි කරන්නේ මේ ඔයගලන්ගේ ඔළුවට යන්න ඕනේ හින්දා. ඔයගොල්ලෝ දන්නේ එදා විවාහයේ තියෙන වචන පාවිච්චි කරලා මේවා කරන්නේ ඔයාලට මේ මතක හිටින හින්දා. උදේ නුගසෙවණට වැටෙන්නේ අපිට මෙලෝ වැඩකට ඇති වැඩ ඇඩුත් නෙවෙයි.
ඒ වගේ තමයි. උනාට අටහමාර කතාවට වැටෙනවා අපිට ඕනි කරන જાතිය වල ඇඩ්. ඒ කියන්නේ අටහමාර කතාවට දාන ඇඩ් එකට වැඩිපුර ගෙවනවා. නුගසෙවණට දාන ඇඩ් එකට අඩුවෙන් ගෙවනවා. ඒ කියන්නේ channel එකට නුගසෙවණට දාන ඇඩ් එකක් මම නුගසෙවණ වෙලාවට දාන්න කිව්වොත් මම රුපියල් 25000ක් ගෙවනවා නම් අටහමාර කතාවට දානකොට ටීවී එකට මම ලක්ෂයක් ගෙවනවා ඇඩ් එක දාන්න. ඒ ලක්ෂෙන් 140ක් තමයි ඔයාලට එන්නේ. 160ක් තමයි ඔයාලට එන්නේ. ඒ වගේ ප්‍රතිශතයකට තමයි එන්නේ. එතකොට 25000ක් දාලා හම්බෙන කමිෂන් එකද වැඩි අටහමාර කතාවට දාපු වැඩි කමිෂන් එකක් එන එකද වැඩි. එන්නේ ඒ වගේ තමයි අඩු අගයක් තියෙන Facebook එකට රීල් එකක් දාලා ඒකෙන් හම්බෙන පොඩි ඇඩ් එකෙන් හම්බෙන ගාන්නද හොඳ අගයෙන් වැඩි ඇඩ් මේව එකක් දාලා හොඳ අගයෙන් වැඩි ෆොටෝ එකක් රීල් එකක් දාලා ඒකට හම්බෙන ලොකු ගානෙන් කමිෂන් එකක් ගන්න එකද හොඳ කියන එක ඔයා තීරණය කරගන්න. හරිද? ඊට පස්සේ අපි මෙතන ඔක්කොම බලන්නේ ඊට පස්සේ මේ පෙට්ලා සම්බන්ධ දේවල් විතරයි. මේ වගේ දේවල් විතරයි බලන්නේ. එතකොට අපි මේකෙන් කිසිම දැන් මට දැන් මේ පේජ් එකේ පේනවද මම ලංකාවේ ඉඳන් හැදුවට මට ලංකාවේ අර හිරු ටීවී එකෙන්වත් දෙරණෙන්වත් දාන්න කිසි දෙයක් දැන් මට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැත්නම් මෙයා භාගයක් දුරටම මාව හරියට දැන් තේරුම් අරන් ඉන්නවා මේ රට මොකද්ද කියලා. හරි දැන් එක්කෙනෙක් මම හරි එකක් ඇහුවේ ඒක අහන්න. හලෝ සර් මේ මං අහන්නේ මේ දැන් අර අපේ පේජ් එකෙන් ඒ අනිත් ඒවා බැලුවොත් අවුල තියෙන නැත්නම් ප්‍රොෆයිල් එකෙන් බැලුවට අවුලක් නැද්ද? අන්න ඒකයි ඊළඟ ප්‍රශ්නේ. හොඳයි ප්‍රශ්නේ කතා කරමු. මයික් එක මියුට් කරගන්න. ප්‍රොෆයිල් එකනොත් ඇත්තටම දැන් මේ මම බලන්න එපා කියන්නේ නැහැ. බලන්න කමන්නේ. දැන් මේවා වෙන්න දැන් ඔයාලගේ දැන් ඊළඟට මම ඊළඟ ටිප් එකත් ඔයගලන්ට දෙනවා. ඒකෙදිත් ඔයක ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. මේක ඇත්තටම මේ දැන් ඔයාලා මේ පේජ් එකෙන් බැලුවෙන් පස්සේ පේජ් එකෙන් ඔයාව තේරුම් ගන්නවා මේකේ යවන්න ඕනේ රට මොකද්ද කියන එක. එතකොට ඒකේ ලොකු මේව එකක් හම්බ වෙනවා. ඔයාගේ පේජ් එකෙන් ඔයා මේව එකක් බලනකොට ඔයා මේක ඔයාගේ account එකෙන් page එකෙන් නැතුව account එකෙන් ඔයා මොකක් හරි එකක් බලනකොට Facebook එක පොඩ්ඩක් confuse වෙන එකක් තියෙනවා. ඒක 100%ක් නෙවෙයි සාමාන්‍ය මේව එකක් තියෙනවා. ඒ අතරතුර ඔයාගේ මැද්දට මේ වගේ මේවා මේ දැන් ලංකාවේ එකක්වත් වැටෙන්නේ නැහැ මගේ. මේ වගේ අතරතුර එක මැද්දට ලංකාවේ එකක් දෙකක් වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා මම බලන්න එපා කියනවා නෙමෙයි. බලන්න. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට තව චුට්ට දවසකින් ඔයාලා විසින් ඒවා බලන එක නතර කරනවා. ඔයාලට ඒව කරන්න වෙලාවක් නැති වෙනවා. ඕගොල්ලෝ මේකෙන් ඉන්කම් එක මේව වෙනකොට මේක ටික ටික මොනිටයිස් එකට ලං වෙනකොට ඕගොල්ලෝ අර ඉස්සර වගේ Facebook එකේ උඩ පහළ ගිහිල්ලා කාලේ නාස්ති කරපු කාලේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ඕගොල්ලෝ මේකට මහන්සි වෙනවා. ඕගොල්ලෝ එතකොට මහන්සි වෙනවා කියන්නේ ඕගොල්ලෝ ෆ්‍රී වෙලාවක් කරන මේ මට ඉන්දියන් ඒවා වෙන්නනවා මේ ඒ හින්දා ඕගොල්ලෝ මේකේ රීල් හදනවා. හැබැයි ඉතින් අර වගේ දේවල් බලන්න නැතුව ඉන්න එපා. ඕගොල්ලෝ ඒක බලන්න. හැබැයි පේජ් එකෙන් නම් බලන්න එපා. පේජ් එකෙන් බලන්නේ මේව සම්බන්ධව විතරයි. දැන් මේ පේජ් එක බලලා දැන් ඕගොල්ලෝ පටන් ගන්න මේ දැන් ලංකාව එක කරලා මම දැන් දන්නේ නැතුව මේ ලංකාවේ පේජ් එකට ජොයින් වෙලා නේ මම ලංකාවේ පේජ් එකට ජොයින් වෙලා ඉන්නවා මේ අර මම කියවන්නේ නැතුව ලංකාවේ පේජ් එකට ජොයින් වෙලා තියෙනවා මම ඒකෙන් view වෙනවා ඒ වගේ දෙයක් නැතුව මේ වුණොත් එහෙම ඒවෙන් අයින් වෙන්න ලංකාවේ පේජ් එකට වුණොත් එහෙම හරි කරදරයක් වෙනවා හරිද ඊට පස්සේ අනිත් දේ තමයි මේකට ගානේව දැන් එකමාරකටත් වැඩි වෙනවා අපි නතර වෙන්න මේවත් කරමු පේජ් එකේ විදිහට හදාගන්න ක්ලාස් එකට එන්න කැමති අය ඉන්නවා නම් ක්ලාස් එකට එන්න පුළුවන් සෙනසුරාදා රෑ 9ට ක්ලාස් එක පටන් ගන්නවා මුළු ක්ලාස් එකේම ගාන වෙන්නේ රුපියල් 2500ක් විතරයි අමතරව මේ ෆොන්ට් එකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා එහෙම කිසිම එකක් ගන්න නැහැ රුපියල් 2500යි ගන්න එච්චර අඩු ගාණක් දාලා තියෙන්නේ මේක ඔයගොල්ලෝ තාම මුදල් උපයන දෙයක් නෙවෙයි මොනවා හරි දෙයක් කරගන්න ඕනේ ආසාව තියෙන අය මේකට එන්න ඕනේ හින්දා තමයි මේක දැන් මේ ජොයින් වෙලා ඉන්න කට්ටිය බැලුවාමත් පේනවා මේ මුලදී හිටපු ප්‍රමාණයම තාමත් ඉන්නවා ඒ කියන්නේ මේකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය ඉන්නේ ඒ හින්දා මේ හැමෝටම දරා ගන්න පුළුවන් ගාණක් 2500ක් දාලා තියෙන්නේ ඒ හින්දා ඒක මේව කරගන්න පුළුවන් කට්ටිය ඇවිල්ලා මේව වෙන්න මේ පේජ් එහෙම එනවා නම් පේජ් 3ක් හදාගෙන එන්න ඕනි ක්ලාස් එකට මේ වගේ අදහදපු එකක් සහ මේ තව ෆොටෝ පේජ් එකක් සහ ලෝකල් කැමරාවෙන් මේව කරන පේජ් එකක්. ඒ ටික හදාගෙන ක්ලාස් එකට එනවා නම් එන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒව මේව කරන්න පුළුවන්. සර් චුටි දෙයක් අහන්නද? සර් මේ පේජ් එකට අපි කන්ට්‍රීස් ඇඩ් කරන එක චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද? කන්ට්‍රීස් ඇඩ් කරන්න කියන්නේ මොනවාද? ඒ කියන්නේ සර් දැන් ලංකාව කියන ටාගට් කරන්න බැහැනේ. දැන් අපි ඉතාලි වලට හදුවොත් නේද? එතකොට දැන් ඉතාලි කන්ට්‍රීස්
ඔය කියන්නේ යුරෝප් කන්ට්‍රීස් වගේ ඇඩ් කරගන්න කොහොමද කියන එක? යුරෝප් කන්ට්‍රි සාමාන්‍යයෙන් ඇඩ් කරනවා නෙමෙයි. ඒ අපි මේ එකක් අපිව ඒ කියන්නේ මේ මොනවාද බලන කන්ට්‍රීස් බ්ලොක් කරන්න පුළුවන්. මෙන්න මම දැන් මෙතන එන්නේ. මෙතන මේ ඔන්න බලා ගන්න. Facebook එකේ මෙන්න මෙතන උඩ මේක ක්ලික් කරාම setting and privacy කියලා එකක් තියෙනවා. ඒකේ setting වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන් එනවා. මේ setting and privacy කියලා තියෙනවා. මෙන්න මේකේ යට තියෙනවා followers and public content කියලා. මේකට ආවට පස්සේ මේ රෙකෝඩින් එකේ බලන්න පුළුවන් රෙකෝඩින් එක දෙන්නම් හයියෙන් කරගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම country restriction කියලා තියෙනවා. මෙතෙන් ආවට පස්සේ මේකේ තියෙනවා මෙන්න මෙතන edit කියලා. මේක edit කරාට පස්සේ බලන්න රෙකෝඩින් එකේ බලන්න මම කරගෙන යන විදිහ රෙකෝඩින් එකේ බලලා කරගන්න. මෙන්න මෙතන තියෙනවා අපිට ඕන නැති රටවල් මෙතනින් හයිඩ් කරලා දාන්න පුළුවන්. මෙතන මේ show කියන එක තාම ඇක්ටිව් වෙලා නැහැ. මොකද අපිට මේ රටට විතරක් මේක පෙන්වන්න කියන එක දාන්න බෑ. ඒක සාර්ථකත් නෑ. හැබැයි හංගන්න පුළුවන් රට ටික මෙතන තියෙනවා. අපිට මෙතන පුළුවන් මේක හංගන්න ඇෆ්ගනිස්තාන්. එතකොට තව ශ්‍රී ලංකා. හොඳේ. එතකොට නයිජීරියා. මේ ඇල්ජීරියා ඔන්න වගේ එතකොට තව මට මතක් වෙන්න එකපාරට ඔය වගේ ආසියාවේ රටවල් ටිකක් තියෙනවා. මේ ඔය මැඩගස්කර්, නයිජීරියා, එතකොට ගහානා, පිලිපීන්, ඉන්දුනීසියා ඔය වගේ රටවල් බංග්ලාදේශ්, පාකිස්තාන් ඒ වගේ රටවල් මෙන්න මෙතෙන් මේ විදිහට දාලා මේක ඒ කියන්නේ මේ මෙහෙම ටයිප් කරනකොට මේ බංග්ලාදේශ් කියලා ටයිප් කරනකොට මෙන්න මෙතනින් එනවා. එතකොට ඒකක් සිලෙක්ට් කරලා තමයි මෙහෙම ටික් එක දාන්නේ. ටික් එක දාලා මෙතනින් සේව් දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ රටවල් වලට මේ ටික පෙන්වන්නේ නැහැ. ඔයා දැන් පේජ් එකක් හැදුවෙන් පස්සේ මේක මුලදිම කරන්නත් පුළුවන්, පස්සේ කරන්නත් පුළුවන්. හැබැයි චුට්ට දවසක් ගිහිල්ලා කරන එක ෂේප්. ඒක මේ ඉක්මනට ගියා නම් පොඩ්ඩක් රෙකෝඩින් එකේ බලන්න. ඒක මේව කරගන්න පුළුවන්. හරි සර් thank you. හරි. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද සර්? හරි. අර හෝම් ගැන හවුස් රිනෝවේෂන් වලට යනවා නම් සර් දැන් එතනදී සර් කියන ගෲප් වලට ෂෙයා කරන්න කියලා. එතකොට එතනදී අපිට ෆලෝ කරන්න බැයිද ඒ අදාළ කරොත් ප්‍රශ්නයක්ද ඒක? නෑ එහෙම එහෙම ඔයා කාවත් ෆලෝ කරා කියලා නෑ. ඒ හැබැයි ඒ අදාළ රටවල් වලට ඒ වගේ කට්ටිය ෆලෝ කරලා මේ තියාගන්න. දැන් අද මම අර මාස්ටර් ප්‍රොම්ප්ට් එකකින් එකක් පෙන්නන්න හිටියන වෙලාව මදි වුණා. මේ ඉන්නවද බලනවද එහෙනම් පොඩ්ඩක්? ඔය දැන් ඉටලි වලට තියෙන කරන එකක් නම් අපිට ඒ කියන්නේ ඉටලිම වෙන්න ඕනේ නෑනේ සර් නේද? ඒක ගැටලුවක් නෑනේ වෙන කන්ට්‍රීස් වල ඒව බැලුවා කියලා. නෑ. එහෙම අවුලක් නෑ. ඔයා ටාගට් කරන රටින් බලනවා නම් ගොඩක් හොඳයි. සහ ඔයාගේ මේවා සහ ඔය Facebook එකේ ඒ වගේ group වලට ගිහිල්ලා ඒවල තියෙන ඒවට කමෙන්ට් කරලා ඒ වගේ දේවල් කරාට කමක් නෑ. ඔය බලන්න මම දැන් මේ පෙන්නන්න යන්නේ මේ ක්ලාස් එකේ ළමයින්ට හම්බ වෙනවා මේ වගේ අර prompt එක ලියා ගන්න නම් මනම් කරදර නම් මේ වගේ master prompt එකක් මේව වෙනවා. මම දෙනවා මේ වගේ master prompt එකක්. ඔයාලට මෙන්න මේ වගේ master prompt වල වැඩ කරන විදිය බලන්න පුළුවන්. මම ටක් කරලා එකක් පෙන්නන්න. මේ වගේ මම මේක master prompt එක හදලා තියෙන්නේ. ඔන්න බලන්න. මම ටක් ගාලා කරගෙන පෙන්නන්නම්. මම මේක ChatGPT වගේ එකද කොපි කරාම කිසි ගැටලුවක් නැතුව ඔයාගෙන් අහනවා මේක මේ මං හදපු එකක්. ඔයාලට පේනවා කියලා විශ්වාස කරනවා. ඔන්න ඔය විදිහට මාස්ටර් ප්‍රොම්ප්ට් එක කොපි කරාම මටගෙන් අහනවා යුරෝපේ මොන රටද ටාගට් කරලාද මේක කරන්නේ. මම මේක කියනවා මේ උඩම තියෙන ෆ්‍රාන්ස් එයා අහනවා ඒකට දෙන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා. ඉංග්‍රීසියෙන් දෙන්නද ෆ්‍රෙන්ච් වලින් දෙන්නද කියලා. මම කියනවා ෆ්‍රාන්ස් වල ෆ්‍රෙන්ච් වලින් දෙන්න කියලා. මෙයා කියන උදාහරණය මේක කියුවත් ඇති කන්ට්‍රි එකයි ලැන්ග්වේජ් එකයි සිලෙක්ට් කරන්න කියලා. ඊට පස්සේ මේ දවස්වල මේ වයිරල් යන නීෂ් එකකට මම හදපු එකක් හිස්ටරි වගේ දෙයකට. ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට දෙනවා මට ටොපික් පහ. මේ බලන්න කිසිම අවබෝධයක් නැති කෙනෙකුට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මම රටයි ලැන්ග්වේජ් එකයි විතරයි මෙතන දුන්නේ. මම මෙතන කියනවා මම මෙන්න මේ කියන ටොපික් එකෙන් රීල් එක කරන්න කැමතියි කියලා ඒ ටොපික් එක කොපි කරලා ආයෙ මෙයාට දෙනවා. මම මේ වෙන කිසිම දෙයක් නෙවෙයි කියන්නේ කොපි පේස්ට් කරන එක තමයි මේ කරන්නේ. ඊට පස්සේ මෙයා මට දෙනවා ප්‍රොම්ප්ට්. මේ දැක්කද දෙන විදිය? ඉමේජ් ප්‍රොම්ප්ට් එක දෙනවා, වීඩියෝ ප්‍රොම්ප්ට් එක දෙනවා. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ට්‍රාන්ස් වලින් මේ ડોකියුමන්ටරි විදියට මේක එක්ස්ප්ලেইন කරනවා දෙනවා. බලන්න මේක හරි ලස්සන වීඩියෝ එකක් විදියට හැදෙනවා. මම ෆොටෝ දෙක තුනකුත් හදලා පෙන්නන්න.
අන්තිමේදී කිසිම දෙයක් ඔයාලට දැනගන්න ඕනේ නැහැ. කිසිම දෙයක් දැනගෙන වැඩ කරන්න ඕනේ නැහැ. ලැන්ග්වේජ් එකෙන්ම දීලා තියෙනවා මේ මෙවුවා මොනවාද කැප්ෂන් එක හැෂ්ටැග් ටික ඔක්කොම දීලා තියෙනවා. මේ දින ෆොටෝ ප්‍රොම්ප්ට් එකට අදාළව වීඩියෝ ප්‍රොම්ප්ට් ඔක්කොම දීලා තියෙනවා. මම මේක අක්කලා කරලා පෙන්නන්නේ. මම එකක් කරලා පෙන්නන්නම්. මේවා ක්ලාස් එකේ ළමයින්ට ෆ්‍රී හම්බ වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේවා ෆ්‍රී හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රොම්ප්ට් එකක් රියල් 2500 5000කට වගේ තමයි විකුණන්නේ එළියේ. උනාට ක්ලාස් එකේ ළමයින්ට මේවා එකක් නෙවෙයි ගොඩක් හම්බ වෙනවා ෆ්‍රී. මම නිකමට මම මේකක් ඉමේජ් ටික විතරක් හදලා පෙන්නන්නම්. බලන්න මේවා කොච්චර ලස්සනද කියලා. මේවා මිනිස්සු බලනවා. මේවා හරි අගයෙන් වැඩි මෙවුවා. ඔන්න මම මේ ෆොටෝ පහම හදලා පෙන්නන්නම්. මෙන්න මේ නම වගේ තියෙන ඒවා ගොඩක් ප්‍රොම්ප්ට් වලට ගන්න එපා. ඒවා වයලේෂන් වෙන ඒ වුණාට ඒවා හදන විදිහත් ඒවා කියලා දෙනවා වයලේෂන් වෙච්චි කොහොමද ඒවා හදාගන්නේ කියලා. හරිද? දැන් අපි මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එකක වැඩ කරන විදිහ මම මේ සරලව ටක් ගාලා පෙන්නුවේ. බලන්න ඉමේජ් එක හැදිලා එනවා ලස්සනට. මේ බලන්න මේවා හරිම සරලයි. කිසිම දෙයක් නොදන්න කෙනෙකුට තප්පර ගානේ මේ ප්‍රොම්ප්ට් එක කොපි කරලා දාලා මේ හරි ලස්සන මේ වගේ ඒවා හැදෙනවා. මේකේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා, ලොකු කතාවක් තියෙනවා. මේවල බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඒ කතාව එක්ස්ප්ලেইন කරනවා. මේක තප්පර 36ක ලොකු රීල් එකක් හදලා මේවට හරියට views එනවා. සහ මේවට CM ඇවිල්ලා තියෙනවා. මට ඕනනම් පෙන්වන්නත් පුළුවන්. ඒ වගේ ඒවා මෙතන කරලා තියෙනවා. හරිද? මේ තියෙන්නේ ඒ වගේ දැන් මේ ෆොටෝස් ටික හැදීගෙන එනවා. දැන් ඊට පස්සේ මේවට අදාළ මේ දැන් ෆොටෝ ටික හැදුවානේ. මේවට අදාළ වීඩියෝ ප්‍රොම්ප්ට් එක මෙතන තියෙනවා. මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එකත් එක්ක මේ මේක තියෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක මේ ඇවිල්ලා තියෙනවා. මම මේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එක ෆ්‍රෙන්ච් වලින් තියෙන හින්දා ඔයාලට කන්වර්ට් කරලා පෙන්නන්නම් මෙතන මොනවද තියෙන්නේ කියලා. දැන් මේ මම ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නේ. බලන්න අපි මේව අතින් හැදුවා නම් කොහොමද කියලා. ඔහුගේ පාලන සමයේදී මේ තියෙන සිංහලෙන් දාවේ සංගීතයේ සහ ඉතිහාසයේ විශේෂ අවධානයක් අත්විඳින ලදී සංස්කෘතිය ප්‍රංශයේ මුල් බවට පත් විය. දැක්කද මෙන්න මේ වගේ දේවල් ඒ වගේ මිනිස්සු අහගෙන ඉන්නවා හරි ආසාවෙන්. ඒගොල්ලන්ගේ ඉතිහාසය අපේ ඉතිහාසය ඒ වගේ දේවල් අපි අහනවා. ඒ හින්දා බලන්න මේ හදන රීල් එකේ හරි ලස්සනට මේ දේවල් දීලා තියෙනවා. මේ වීඩියෝ එක දීලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් වොයිස් මේ වීඩියෝ වලට අදාළව හැමදේම මේ මාස්ටර් ප්‍රොම්ප්ට් වල හම්බ වෙනවා. දැන් තව එකක් මම පෙන්නන්නම්. ෆොටෝ පේජ් කරනවා නම් මම මේක තාම හදාගෙන යන එකක්. මේක හරියට ඉඳන් බලන්න නම් ඔයාලා මේ වගේ ඒවා මේ බලලා ඇති. හරි. මේ වගේ ඒවා දැකලා ඇති ඔයාලට මේ වගේ ඒවා ටක් ගාලා මේ වගේ ඒවා හැදුවාම වාසිය තමයි මේවා කන්වර්සේෂන්. මේවට කමෙන්ට් කරනවා මිනිස්සු. එතකොට ඔයාගේ ඔඩියන්ස් එක ඉක්මනට බිල්ඩ් වෙනවා. මේ දැක්කනේ මේ වගේ දැන් මේ අතුරක් නැති වෙලා හොයනවා කාවද මෙතනින් සැක කියලා කමෙන්ට් කරන්න තියෙන්නේ යටින්. මෙතන දැන් එක්කෙනෙක් දානවා දෙවෙනිය සැකයි, තුන්වෙනිය සැකයි, හතරවෙනිය සැකයි. දැන් මේ වගේ එකක් ඔය අතින් හැදුවොත් ඔයාලට කොච්චර අමාරුද මේක වගේ දෙයක් අතින් හදන්න. ඒ වුණාට බලන්න දැන් කොච්චර සරලද කියලා. මම මාස්ටර් ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. ඔයා ස්ටෝරි එකක් කිසි දෙයක් හිතන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ මේක කොපි කරලා මෙහෙම දෙන්න විතරයි. තාම මම මේක හදාගෙන යන එකක්. ඒ වුණාට හරියට ඒ බොහෝ දුරට. දැන් උඩම මෙතන තියෙනවා අපිට මේ දීලා තියෙන පහෙන් එකක් තෝරලා ගන්න පුළුවන්. මේ හැමදාම මේ පහ නෙවෙයි දෙන්නේ. රැන්ඩම් වෙනස් වෙනවා. මේ පහ දෙනවා මම කියනවා මේ උඩම එක දෙන්න කියලා. ඊට පස්සේ එයා ඒකට ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් හදලා දෙනවා. මේ හිල ලොකු ඉමේජ් එක මේක දැන් ජීවිතේට අපිට අතින් ලියන්න බෑ මේ ඉමේජ් ප්‍රොම්ප්ට් එක. මේ දැක්කනේ දෙනවා තාම හදනවා. තාම හදලා දෙනවා. ඊට පස්සේ මම මේක zoom out කරන්න මේ වෙන්නේ. කැප්ෂන් එකක් දීලා තියෙනවා ඔක්කොම දීලා තියෙනවා හැෂ්ටැග් ඒ ටිකත් ඔක්කොම දීලා තියෙනවා. ඔයාලට තියෙන කිසි දෙයක් නැතුව මේක කොපි කරන්න විතරයි. මෙතනින් මම මේක මෙහෙම කරලා අල්ලලා මේ සම්පූර්ණ ඉමේජ් ප්‍රොම්ප්ට් එක කොපි කරගන්නවා. මේක කොපි කරලා Gemini එකේ මම මේක හදන්නේ මේ විදිහින්. හොඳයි. හරිද? මම මෙතන මේ Gemini එකට ගිහිල්ලා create image දීලා මම මේ prompt එක දාලා හදනවා. මම මේක තාම හදාගෙන යන එකක්. ඒක බොහෝ දුරට මේක එයි හරියට බලන්න. දැන් එයා මේ image pattern එක
ඒ විදිහටම අර මම අර කලින් හදලා තිබ්බ ඉමේජ් පැටර්න් එකටම මේ විදිහ එකක් දෙනවා. දැන් මේ වගේ ඒවා දානකොට තියෙන වාසිය තමයි මේවට කන්වර්සේෂන් හැදෙනවා. කන්වර්සේෂන් දැක්කනේ දැන් මේ. දැන් අර වගේම තමයි අර ඉමේජ් එක වගේම එකක් අලුතෙන් හැදිලා. දැක්කනේ දැන් මේ වගේම මිනිස්සු දැක්ක ගමන් මේවට කමෙන්ට් කරනවා. මම දැන් අපි උනත් කැමතිනේ මම දන්නවා කියලා පෙන්නන්න ටක් ගාලා මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ තේරුම් ගත්තා. මේකේ උත්තරේ 1 වෙන්නේ නැති, 2 වෙන්නේ නැති, 3 වෙන්නේ නැති, 4 වෙන්නේ නැති. කීකිය දාලා මේ කමෙන්ට් කරනවා. ඒකට අපිට ඕනේ මේකට දැන් මේ හරි උත්තරේ දෙන කෙනා බලලා රීලෝඩ් එකක් දාන්නද නෑ. අපිට ඕනේ මෙතන මේ කමෙන්ට් එකක් හදාගන්න. අපේ පේජ් එකට කමෙන්ට්ස් හදාගන්න. ඒ හින්දා මේ අපි මේවා ගන්න පුළුවන්. මේ තව ගොඩක් දේවල් තව ඒ වගේ දැන් පහුගිය ක්ලාස් එකේ ළමයින්ට දෙන්න මම මේ හදන්නේ. තව ඒවා තියෙනවා MCQ වලට හදන ඒවා. තව ඔයාලා දැකලා ඇති එක එක ඇක්ටර්ස්ලා අරගෙන මේ මෙන්න මේ වගේ ඒවා. සෙලිබ්‍රිටිස්ලා අරගෙන ලයික් කරන්න, මේවා කරන්න කියලා මේවට පවා මම ප්‍රොම්ප්ට් දෙනවා. එතකොට ඒවට ප්‍රොම්ප්ට් දෙන්නේ සල්ලි වලට වෙනම විකුණනවා නෙමෙයි. ඔයාලා ක්ලාස් එකට දෙන 2500ට මේ ඔක්කොම ඇතුළත් වෙනවා. දැන් හරි. ඔන්න ඔය විදිහට මේ වගේ දෙනවා ටොපික් ටිකක් දෙනවා මේක දීපු ගමන් මම මේක ටොපික් එකක් මෙතෙන් දීපු ගමන් එයා දෙනවා ප්‍රොම්ප්ට් එකක් සහ ඒ අවශ්‍ය කරන ඔක්කොම ටික දෙනවා. එතකොට දැන් මේ මම මේ කර පෙන්නන දැන් බලන්න මේ මම විනාඩි 2-3 ඇතුළත Facebook page කීයකට ෆොටෝ හදාගත්තද? වීඩියෝ රීල් එකක් හදාගන්න ටයිම් එක තිබ්බා. මම ෆොටෝ හදාගත්තා. ඒ කියන්නේ ඕගොල්ලන්ට හවස වැඩ ඇරිලා ඇවිල්ලා තප්පර 5ක් 10ක් වේදම් කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. මේ මාස්ටර් ප්‍රොම්ප්ට් එක කියන්නේ ප්‍රොම්ප්ට් ලියලිය කරදර වෙන්න වෙලා නැති අයට මේ දෙන මාස්ටර් ප්‍රොම්ප්ට් එකෙන් උනත් වැඩේ කොට දාගෙන යන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් මම මේ වෙනම මේ හංගගෙන ඉඳලා නෙවෙයි ඔයගොල්ලෝ ඉස්සරහාම තමයි මේ කරලා පෙන්නන්නේ. මේ වලින් වැඩ කරන එක හරිම ලේසි සහ ලොකු දැනුමක් තියෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ කෙලින්ම මේක අප්ලෝඩ් කරන්න hashtag caption ටික ඒ ඔක්කොම ටිකක් තියෙනවා. ඔය දැක්කනේ? ඔය හැදිලා දැක්ක මේ සෙලිනා ගෝමස්ට කැමති එක්කන ලයික් කරන්න පුළුවන්. මේක නෝයාලකනාට ඔය වෙන්න පුළුවන්. දැන් අපි මෙතන ඡන්දයක්ද තියන්නේ මේ සෙලිනා යාටයි මෙයාටයි කැමති අය හොයනවද නෑ. අපිට ඕනේ මිනිස්සුන්ගේ ලයික් කමෙන්ට්ස්. මේක දැක්ක ගමන් දැන් මේක ටක් ගාලා ලයික් කරනවා කමෙන්ට් කරනවා මේ මිනිස්සු මේකට යොව වෙනවා. ඒ කියන්නේ ඔයා දැන් වීඩියෝ හදන්න අනම්මනම් වලට කිසි දැනුමක් නැතුව ওই විදිහට ඔය වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි දැන් අපි නවත්තමු. මගේ ෆෝන් නම්බර් එක මම මේකට දාන්නම්. ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න. වෙන හංගපු කිසිම මුදලක් නැහැ. 2500ක් විතරයි. රෙකෝඩින් ක්ලාස් එකේ ඔක්කොම දෙනවා. මම මේ දාලා තියෙන්නේ මගේ නම්බර් එක 99379. මේක බලන්න බැරි කෙනෙක් ඉන්නවා ලියාගන්න 076යි 11යි 99යි 379. අපේ පේජ් එකේ බලන්න ගොඩක් අය මේ මගේ ක්ලාස් එකේ පළවෙනි බැච් එකේ ඉන්නවා 100කට විතර කිට්ටු වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මම පර්සනල් උදව් කරලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අඳුරන කෙනෙක් ඉන්නවා නම් හරි අහලා හරි බලන්න. පේජ් එකේ දාලා බලන්න මම කියප එකක් මගේ අරලා කිසිම නෑ. හැමෝටම පර්සනල් උදව් කරලා තියෙනවා මේව කරගන්න. ඒ හින්දා ලොකු වැඩක් කරගන්න වැඩ කරන්න පුළුවන් අය විතරක් ක්ලාස් එකට එන්න. සහ මේ එනකොට පේජ් 3ක් හදාගෙන එන්න. ඒ පේජ් 3ට අමතරව මම තව පේජ් හදවනවා. මම කැම්පේන් දීලා තව පේජ් හදවනවා. අඩුම තරමේ ඔයගොල්ලෝ පේජ් 6ක් 7කවත් වැඩ කරනවා. ඒ පේජ් 6න් 7න් අඩුම තරමේ 4ක් 5ක්වත් ගොඩ යනවා. දෙකක් එකක් නෙවෙයි 4ක් 5ක්වත් ගොඩ යනවා. ගොඩ යන්න අවශ්‍ය කරන ඒවා අපි හදලා දෙනවා. සහ ඒවා අනිවාර්යෙන් ගොඩ යන ඒවා. මොකද අපි ඒවා බලලා ඒවට රිසර්ච් කරලා ඒවා බලලා තියෙන ඒවා අනිවාර්යෙන් ගොඩ යනවද කියන එක අපි බලලා තියෙන්නේ. ඒ හින්දා ඒවා කරන්න කාලේ නාස්ති වෙන්නේ නැහැ. මේ බොහොම පැහැදිලිව කරන්න පුළුවන්. හරි අපි එහෙනම් නතර වෙමු. සෙනසුරාදා හවස 6 විතර වෙනකම්ම ක්ලාස් එකට ජොයින් වෙන්න chance එක තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේවා කරන්න. මේ හෙට මේක රෙකෝඩින් එකත් මම අපේ page එකට අප්ලෝඩ් කරලා තියන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් thank you ගොඩක් ස්තුතියි. හරි බොහොම ස්තුතියි. ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි පැහැදිලි මාළි thank you. බොහොම ස්තුතියි. හරි thank you. thank you sir. ඔයගොල්ලෝ ක්ලාස් එකට ආවනාව ගැටලුවක් නැහැ. මගේ නම්බර් එක තියෙනවා. මැසේජ් එකක් අර එහෙම දාන්න පුළුවන්. හැමෝටම උදව් කරනවා. Facebook inbox එක නම් ටිකක් බැලෙනවා අඩුයි. මොන හරි එකක් තියෙනවා නම් අපේ group වලට හරි මැසේජ් කරන්න උදව් කරන්න පුළුවන්. ඔක්කොමලා ගොඩ යන්න බලන්න මේව කරන්න. බොහොම ස්තුතියි. weekday වල class
මොකද weekday වල class එකට join වෙන්න විදියක් තියෙනවද? මොකද පුතා මට ඇහුන්නේ සර් මං අහන්නේ weekdays වල class එක තියෙනවද කියලා. weekday class එක පටන් ගත්ත පුතා ඒක දැන් එකක් ඉවරයි. ඒකට එන එක අපරාධේ. මේ ඒක පටන් අරගෙන ඉවරයි. දැන් ගොඩක් අයට මේ සෙනසුරාදා ඕනි කියපු ඉඳලා සෙනසුරාදා එක පටන් ගත්තේ. දැන් අනිත් බැච් එක ආයේ මේ සතිය මැද දවසක පටන් ගන්නවා. එතකොට ඒකට එන්නත් පුළුවන්. හරි සර් thank you. හරි තව කෙනෙක් කරනවද? ආ ක්ලාස් එක කොච්චර කාලයක් තියෙනවද? මාසෙයි තියෙන්නේ. සති 4යි තියෙන්නේ. දැන් අද සතියයි එතකොට දවස් තව 4ක් තියෙනවා. මේ මාසෙට මේ මුදල විතරයි වෙන්නේ නැහැ. ප්‍රොම්ප්ට් වලට වෙනම ගන්න නැහැ. හෙලෝ සර් අපි මේ දැන් වෙන රටවල් වල ඉඳලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මේ ලංකාවේ වෙලාවෙන් 9ට කියන්නේ පැය කීයක් කරනවද 9 ඉඳලා? 9 ඉඳන් සාමාන්‍යයෙන් 11 වෙනකම් වගේ කරනවා. දැන් ගිය සතියවල වල එහෙමනම් පැය 2:00මාරක් 3කට කිට්ටු වෙන්න ආවා. ඒ වුණාට ඔයාට එහෙම හදිස්සි අයින් වෙන්න ඕන නම් අයින් වෙලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක එතකොට අපිට WhatsApp හරහා ඉවරවද? හදිස්සිය හරි මොන හරි වුණොත්. ඔව් රෙකෝඩින් එක හදිස්සිය නෙවෙයි අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක දෙනවා. ඕනි කෙනෙකුට ගිහින් බලන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. හරි. හරි නේද එහෙනම් යමු ඈ. good night. හරි බොහොම ස්තුතියි වැඩක් කරගන්න ඔක්කොමලා. thank you. good night. thank you. good night. බොහොම ස්තුතියි. good night. thank you very much sir. Thank good you. night. thank you. හරි thank you sir. good night. thank you.